දෙකක් තමයි මෙතන මේ දෙපැත්තේ තිබ්බේ. ඉතින් මේ දුක පිළිමේ පිළිපස්සෙන් හාරලා කියන තමයි කියන්නේ. සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරන මිත්‍රෝනේ. අද මම ඉන්නේ ගම්පල සහ ගෙලියුව කියන ස්ථාන නගර දෙක අතර මැද පිහිලා තියෙන වැලිගල්ල කියන නගරේ නම් කිලෝමීටර් 6ක් විතර ගිය තැන තියෙන අතිශය සුන්දර පෞරාණික ගම්මානයක. මේ ගම්මානේ යම් කිසි গুপ্ত දෙයක් රහසක් සැඟවිලා තියෙනවා. ඉතින් ඒක හොයාගෙන තමයි මම අද ආවේ. වැඩි කතා නැතුව අපි මොකද්ද කියලා හොයලා බලමු. නේද? එහෙනම් අපි යන් ගමට. බැලුමට මිතුරුන් ගොඩක් පෞරාණික පරණ ස්ථානයක් නේද? ගරා වැටිච්ච බවකුත් තියෙන. ඇත්තට මට මේක සම්බන්ධයෙන් ලොකු අදහසක් නෑ. මේ මොකක්ද මේ ස්ථානයේ ඉතිහාසය සම්බන්ධයෙන් ලොකු අදහසක් නෑ. ඉතින් ඇත්තට මේ සම්බන්ධයෙන් මට හොයලා බලන්න ඕනේ. අපි චුට්ටක් කතා කරලා බලමු ගම්ලසියෙක් එක්ක. හරිම පාළු গুপ্ত බවක් තමයි මට දැනෙන්නේ මිත්‍රෝනි. මොකද මට කිසිම කෙනෙක් පේන්නේ නෑ. ස්වාමීන් වහන්සේ නමක්වත් හාමුදුරුවෝ සාමණේර නමක්වත් මට පේන්නේ නෑ. කතාකාරී කතා කරන්න ඕනේ. බලමු. නිකන් විහාරයක් වගේ නේද? ඇත්තටම විහාරයට ආව ගමන් මට ටිකක් අර අශිෂ්ට සම්පන්න දෙයක් තමයි දැක්කේ. මෙතන අර හදවතක් වගේ කොටලා තියෙනවා. මම හිතන්නේ හදවතක් නැති කෙනෙක් ඉන්නවද මේ මෙහෙම හදවතක් කොටලා තියෙන්නේ නේද මේ වගේ වැදගත් ඓතිහාසික වශයෙන් ගොඩාක් වැදගත් ස්ථානයක. ඒක වැදගත්ද කියන්නේ මම ඇත්තටම දන්නේ නැහැ කොහොමද කියලා. මොකද මේක සම්බන්ධ ඉතිහාසයක් මම දන්නේ නැහැ නේ. Good morning සහෝදර. Good morning. මොකක්ද වගේ නම? මගේ නම ගිහාන්. ගිහාන්. දැන් ඇත්තටම ඇයි ඔබතුමා මෙතන රැඳී හිටින්නේ? මොකද්ද ඔබතුමාගේ රාජකාරිය මෙතන මේ ස්ථානේ? මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? අපි මේ විහාරේ මේ චෛත්‍යයම ගරා වැටිලා තිබුණේ. ඔව්. ඊට පස්සේ මම තේපැල ව්‍යාපාරය තමයි කරන්නේ. මගෙන් අර තේපැල ගන්න ආපු මහත්තයෙක් විහාරය දැකලා මෙතෙන්ට ඇවිල්ලා යාට ටුවරිසම් කරන කෙනෙක්. යාට මේ ගැන ආසයි හිතලා දැකලා එයා මේක ප්‍රෙසිඩන්ස් කරන්න කියන්නේ චෛත්‍ය තින්ත ගාලා ඒ වැඩ ටික කරන්න එයාට කැමැත්තක් ඇති වෙලා තිබුණා. ඊට පස්සේ ඉතින් මාත් එක්ක කතා කරා ගමේ ග්‍රාමසේවක මහත්තයාත් එක්ක කතා කරලා ඊට පස්සේ එයාගේ මුදල් ආධාර එයා දෙන්නම්කෝ මේ චෛත්‍ය ප්‍රෙසිඩන්ස් කරන එක. ඒක ඇත්තටම තිබ්බේ ගොඩාක් කළු පාට වෙලා පොඩි ගස් ඇවිලා මම ගා තියෙනවා මේ මහත්තයෝ නම් ඒ කාලේ තිබ්බ ෆොටෝත් ඕනනම් දෙන්න. ඊට පස්සේ ආ ඉතින් එයා මූල්‍ය අනුග්‍රහය දෙන්නම් කිව්වා මට කට්ටිය සම්බන්ධීකරණය කරලා කළා දෙන්න කියලා. ඒ වැඩිම මේ මහත්තයා මේ ගමේ නෙවෙයි. ඔබතුමා හොඳ රාජකාරියක්. මම මේ පන්සලට නිතර එනවා දැන් කාලයක් තිස්සේ. ඇත්තටම මේ පන්සලේ නම මොකද්ද? කුඹල්ලුව රජමහා විහාරය. කුඹල්ලුව රජමහා විහාරය නේද? ඇත්තටම මේක මොන වගේ ඉතිහාසයකටද උරුමකම් කියන්නේ මොන වගේ ඉතිහාසයක්ද? මේක කියන්නේ ගම්පොළ යුගයට කලින් ඔය බුවනක බව ඒ කාලෙට කලින් ඉදි වෙච්ච එකක් කියලා තමයි කියන්නේ. ඔය කියන්නේ ඒක කියන්නේ වසර වලින් ගත්තොත් සාමාන්‍යයෙන් සියවස් වලින් ගත්තොත් මේ පන්සල ගොඩ නැගිලා තියෙන මෙතන නෙවෙයි. මේකේ විහාරගය දීලා තියෙන මෙතන ඔය පාරට වෙන පාරට පල්ලෙහා. මේ එතන ගල් එන ඇතුලේ තමයි මේ විහාරය තිබිලා තියෙන්නේ. එතකොට ඒ ගල පස්සේ කාලෙක පාත් වෙලා තියෙනවා. ඊට පස්සේ පාත් වුණාට පස්සේ එතන ඉන්න පැටින් සහ ඊට පස්සේ තමයි මෙතන විහාරගයක් හදලා තියෙන්නේ. මේක ඇත්තටම මම හිතන්නේ අවුරුදු 300කට එහා වගේ පරණයක් නේද? ඊට වඩා පරණ ඇති අපි දන්න තරමින්. ඔව්. එතකොට ඊට පස්සේ තමයි ඉතින් මේ ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් අර ඒ කාලේ හැටියට මේවා ඉතින් මේ ටැම්පිට විහාරනේ. මේක ටැම්පිට විහාරයක්. ටැම්පිට විහාරයක්. ඒතකොට මේ උඩුනුවරම අපේ උඩුනුවරනේ ආසනේ. ඔව්. මේ ආසනේම දෙකයි තමයි මේ ටැම්පිට විහාර තියෙන්නේ. ඉතින් මේක අර සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ තාම තියෙනවා. මේ දෙකෙන් එකක් නේද? දැන් මේක දල වශයෙන් මොන වගේ වසර ගානක් පරණ මේක කියන්නේ කියන විදිහට මේ ලංකාතිලක විහාරය හදලා තියෙනවානේ. ලංකාතිලක විහාරය හදලා තියෙන්නේ අර හෙනකඳ බිසෝ බණ්ඩාර දේවින් වහන්සේගේ
ගාව වැඩ කරපු ඇමති කෙනෙක්ට එයාට දීපු ගම්වරයක එයා ඊට පස්සේ ගම්මානයක් හදලා මෙහි හිටියා කියලා තමයි කියන්නේ. ඒ කාලේ ගොඩනගිච්ච දෙයක් විදිහට තමයි මේවා කියන්නේ. දැන් මේක අතරම ඔදුමාට පස්සේ බලන්න පුළුවන් අර පල්ලෙහා තියෙනවා මේකේ පරණ කටාරම් එහෙම කපලා කටාරම් තියෙනවා. කියන්නේ ඔය දඹුල්ලේ විහාරේ වගේ ඒ කාලේ තිබිලා තියෙනවා. ගල යට විහාරේ තිබිලා තියෙන කියන්නේ මේ එතන ගල තියෙනවා තාම බලන්නත් පුළුවන්. ඊට පස්සේ තමයි මේ උඩට ඇවිල්ලා තියෙන්නේ ගල පෙරළුනේ හින්දා. එතන තමයි පැරණි විහාරය තිබිලා තියෙන්නේ. ඔව් විහාරය කියන්නේ මේ ආවාසගිය තිබිලා තියෙන්නේ. ඊට තමයි ආවාසගිය මෙතෙන්ට අරන් තියෙන්නේ. මෙතෙන් දැන් ඔය ගර වැටලා තියෙන්නේ. මේක මේ අත කාලේ මේ ගමේ අය එකතු වෙලා හදාගත්ත ගොඩනැගිල්ල. මේ ඔක්කොම පරණ ඒවා. මේකත් ගර වැටලා තිබුණේ. ඒ කියන්නේ මේකත් මේහා සමානම ඉතිහාසයක් තියෙනවා. මේක මොකද මොකද මේ ධර්මශාලාව වගේ පාවිච්චි කරපු එකක් මේක. ඒ කියන්නේ දැන් මේ ධර්මශාලාව ඇස්සේ අපිට නිකන් කියන්න පුළුවන් රහතන් වහන්සේලා වගේ මට්ටමේ ඉහළ පළවල හිටපු ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ඇති මෙතනනේ. අපිට එහෙම සැක කරන්න පුළුවන් නේ. ඉතින් මොකද මලේදේව ස්වාමීන් වහන්සේ පවා මෑත කාලෙක හිටිය අපේ අවසන් මහරහතන් වහන්සේ ඉන්නේ ඉතින් මොකක්ද නෑකමක් ගම්පල වගේ ඇතිනේ. තියෙන්න ඇති. ඉතින් අතන මෙතන ගොඩක් ખાસකම් එහෙම තියෙන තැනක් කියලා තමයි ඉතින් කට්ටිය කියන්නේ මෙතන ඉස්සර පරණ බෝධිය මේක. මේ නාගහ මෙතන මේ මේක මේ අපි මම අපේ අම්මා දෙවෙනි හදපු මේක මම මෙතන බුදු පිළිමයක් තැන්පත් කරා. ඒක මේ ගමේ අයට පස්සේ කිව්වා මේක මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ කියලා. මොකද මේකේ හිටිය හාමුදුරුවෝ 5 නමක්. ඒ හාමුදුරුවෝ 5 නමට මේ ඇතුලේ ඉඩ මදි වුණා. මම මේකට සම්බන්ධ මේ උදේ මන් දුවලා ඇවිල්ලා මෙතන ටිකක් ඔය අතපතු ගාලා භාවනා කරනවා. ඔය එහෙම කරනවා නේ. එතකොට හාමුදුරුවෝ 5 නමක් මේ පන්සලට ගමේ අය එකතු වෙලා වඩම්මලා තිබුණා. ඊට පස්සේ හාමුදුරුවෝ මේ ඇතුලේ ඉඳි ඉඩ මදි කියලා මේ ඉස්සරහ කෑල්ලක් හදන්න ගොඩක් සපෝට් එකක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ගමේ අය මේ කණු එහෙම ගෙනත් දීලා තිබුණා. මම ඊට පස්සේ මගේ අපේ යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා මේ කෑල්ල හැදුවා. මේ ඉස්සරහා මේ කොටස. ඔයගොල්ලන්ගේ ධනෙ පරිත්‍යාගයෙන් කරා. මේක දෙලා කරා. එතකොට ඇතුලේ එතකොට හාමුදුරුවන්ට කාමරයක් වෙන් කරගන්න පුළුවන් මේ සාලය ඇතුලේ. ඒතකොට මිනිස්සු ආවත් මෙතන වාඩිලා ඉන්න පුළුවන් කියලා තමයි ඔක හැදුනේ. ඊට පස්සේ හාමුදුරුවෝ මට යෝජනා කරා මෙතන බුදු පිළිමයක් තැන්පත් කරමුද කියලා. ඊට පස්සේ මේක අපි තැන්පත් කරාවා 2019 වගේ. එතන පොඩි පින්කමක් කරලා ඊට පස්සේ හාමුදුරුවෝ ගියා මේක ඉන්න හම්බුන්නේ නැහැ. ඒ හේතුව මොකද්ද? දැන් මම මෙතන ඇතුළු වෙන අවස්ථාවේදී මම නිරීක්ෂණය කරා අපිට එම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්න ලකුණක් මම දැක්කේ නෑ. ඒකට හේතුව මොකක්ද? නෑ. කාලෙකද මම දන්න තරමින් يعني හාමුදුරුවෝ 5 නමක් වෙයි ඉන්නකොට එයාලා ගමේත් එක්ක ටිකක් අර හිතරි දෙන වැඩ කීපයක් වෙලා තිබුණා. ඒදී අවසන් වතාවට මම මේක තැන්පත් 2019. එතනින් පස්සේ එතකොට මම හිතන්නේ 2019 20 වගේ වෙනකොට ඒ හාමුදුරුවෝ පස්සම ගියා. එතනින් පස්සේ වසර 4ක් එතනින් පස්සේ ආයෙ හාමුදුරුවෝ නමක් වැඩම කරවුවා මේ ගම්පලෙන් ඔය ගම්පල පන්සලකින් මහින්ද හාමුදුරුවෝ කියලා මම හාමුදුරුවෝ නමක් වැඩම කරලා හිටියා කාලයක්. ඒ හාමුදුරුවොත් ටික කාලයක් යද්දි මෙතන මේ දේවාලයක් කරන්න පටන් ගත්තා. කවුද ඒ හිටපු ස්වාමීන් වහන්සේ? එතන ඒ කියන්නේ ඒක ගොඩක් කියන්නේ මෙතන ඉන්නවා නම් සිල්වන්ත හාමුදුරුවෝ නමකට තමයි කෙනෙකුට තමයි හරියන්නේ. ඇත්තටම ඉන්න පුළුවන්. කියන්නේ මෙතන මේ වගේ තැනක් කියලා තමයි ඉතින් කියන්නේ. එතකොට එයා අතන අර මේ බෝධියට පිටිපස්ස ඔය ගලට එහා පැත්තේ පොඩි කුටියක් හදලා ඒකේ කාලියම්මගේ දේවාලයක් කරන්න එතන ෆොටෝ එකක් තියෙන බලන්න පුළුවන්. එයා ඒක පටන් ගත්තා. ඉතින් එතන ඊට පස්සේ ටිකක් කල් යනකොට ඒ හාමුදුරන්ට අසනීප හැදුනා. පස්සේ කාලෙක හාමුදුර අසනීපයි කිව්වට පස්සේ මම යන ගම මෙතන ගොඩ වුණා. බලනකොට හාමුදුරන්ගේ බඩ මෙහෙම ගොඩක් ලොකුවට මේ ඇවිල්ලා තිබුණා. ඒකල්ලා ටික කාලයක් යනකොට හාමුදුරුවෝ තපුවත් වුණා. ඉච්චර වයස හාමුදුරුවෝ නම නෙමෙයි. මේ විහාරයේදී අපවත් පෙර නුවර හොස්පිටල් එකේදී. එතකොට ඒ කියන්නේ හාමුදුරන්ට වයසකුත් නෙමෙයි. හාමුදුරුවෝ මම හිතන අවුරුදු 40 ගානක වගේ. නමුත් මම කියන්නේ හිතුනේ මට හිතෙන්නේ කියන්නේ මේ වගේ තැනක අර වගේ දේවල් කරනකොට ඒක හිතාගන්න තපස් ටිකක් ඒක හින්දාද දන්නේ නැහැ. ඒ වගේ වෙන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ආයි හාමුදුරුවෝ නමක් හිටියේ නැහැ. හිටියේ නැහැ නේ. ඉතින් මං ගාව නම් තියෙනවා මෙතන පරණ මං අර එනකොට ගත්ත ෆොටෝ මේවල ගොඩාක් අර වැටලා තිබුණා ඇත්තටම. මේ එතකොට දැන් ඔයා කිව්වනේ මෙතන ටිකක් গুপ্তයි හාස්කම් වගේ ඇත්තට මොකද්ද මට ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්. දැන් ඇත්තට බලනකොට මට ඇතුළේදී උන්ට හරි গুপ্ত බවක් දැනුණා. එහෙම මෙතන මේ පන්සල අයිති හාමුදුරුවෝ තමයි දෙහිපාගොඩ රජමහා විහාරයේ ගෙලුවේට පොඩ්ඩක් ඔව් බුවලිකර පාරේ යනකොට මම දන්නවා. ඔව් ඒතර දෙහිපාගොඩ හාමුදුරුවෝ තමයි මේකේ අයිතිය. කියන්නේ හාමුදුරුවෝ තමයි බාරව ඉන්නේ මේකේ.
එතකොට දීපාගල හඳුරු දැන් මේ වැඩ යන අතරතුර මෙතෙන් එනකොට මම ඇහුවා හඳුරුත් කියපු දේ තමයි මෙතන එහෙම නිකන් කෙනෙකුට ඉන්න අමාරුයි. ඒ කියන්නේ සිල්වන්තභාවයකින් නැතුව ඒ වගේ ඉන්නවා නම් එයාට මෙතන ඉන්න හම්බෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. අපිත් ඇත්තටම දැකලා තියෙනවා. දැන් අවුරුදු දැන් අපි අත්තෙන් දැන් මේ 2018 ඉඳලා මේ වගේ වෙනකන් අපි යන හින්දා එහෙම ඉන්න බැරි වුණා කෙනෙකුට. මොන අදෘශ්‍යමාන අත්දැකීම් තියෙනවා. එහෙම එහෙම නෑ මට එහෙම නෑ මම මොකද මට අපි ඉතින් හදවතින් ඇවිල්ලා අපි මේ දේවල් ටික කරලා අපි යන නිසා එහෙම මට නම් එහෙම කවදාවත් දැනෙලා නෑ. නමුත් ඉතින් මේකේ දේවල් එක මට හිතෙනවා දැන් සමහරලාට අතන ලොකු ගලක් වැටලා තියෙනවා. ඒකද මේ මොකද්ද කියලා. ඒ වගේ ඉතින් අර මේ කෙනෙකුට ඉන්න බෑ. මට ඔය කලින් හාමුදුරුවෝ 5 නමක් හිටියනේ. එතන හාමුදුරුවෝ මට කියලා තියෙනවා. අය හාමුදුරුවෝත් එක්ක මම ටිකක් ඔය කතා කර ඉන්නකොට රැට එහෙම ඉන්න අමාරුයි. ඒ මොකද? එක එක සද්ද ඇහෙනවලු. හාලෙට නිකන් එහෙම එක එක දේවල් කියනවා. මොකද එහෙම දේවල් කියනවා. අපේ හාමුදුරුවෝ කිව්වේ මේ ගොඩනැගිල්ල තමයි පරණ හාමුදුරුවෝ ඉඳලා තියෙන්නේ මේකේ. අර ගොඩනැගිල්ල. ඉතින් ඒ වගේ දැන් තාම ඒ වගේ මොන හරි දේවල් ඒ කියන්නේ ඇත්තටම දැන් මේක ටැම්පිට විහාරයක් ඊට පස්සේ බෝනක බාහුරතුමාගේ සමයේ සයිට එහා දිව ගිහිල්ලා තියෙන ඉතිහාසයක් කියලා තමයි ඔය කියන්නේ. ඔව් අපි දන්නේ ඉතින් මේවා මේ ලේවැගිරීම් වෙච්ච පොළවල්නේ මේවා. මං කියන්නේ මෙතන විතරක් නෙවෙයි. මේ කොළඹ ගත්තා නුවර ගත්තාම සාමාන්‍ය ගම්පල මේ යුගයේදී යුද්ධ ඉංග්‍රීසි මේවත් එක්ක ලොකු ඉතිහාසයක් තියෙනවානේ ඉතින් නේද? ඔය කියන්නේ මේ වගේ පන්සලක් ඉස්සර නිකන් අර දැන් කාලේ වගේ හිතෙන විදිහට නිර්මාණ කරන්නේ නෑනේ. මං හිතන්නේ මේ ගල් කණුවක් පවා ගොඩක් පද්දිනකින් වෙන්නේ නැති පිටවල ඇත්තේ නේද මේවා? ඒ කියන්නේ මේ වලට මේ කෘමි හානි එයි කියලාම තමයි මේවා මං හිතන්නේ ඒ කාලේ උඩ උස්සලා එතකොට වතුරෙන්වත් හානි අර විලා කියන්නේ විලාස්කමේනේ. මේවා ඇත්තටම දැන් ඉතින් මේ මම ෆොටෝස් ගහගත්ත දැන් මේ පුරාවිද්‍යාවකට ගිහිල්ලා බාර දෙන්න. ඒකෙන් දැන් දැනට මේක මේ පුරාවිද්‍යාව යටතේ තියෙන්නේ. ඒතර දැන් මේ වගේ ප්‍රතිසංස්කරණ හෝ මේවා මොකක් නඩත්තු කටයුතු වෙද්දී මේ වගේ මේ ඉපැරණි ස්වභාවය වෙනස් වෙන එකට මොකක් ප්‍රමිතියක් තියෙනවද? එයාලා දැන් මේවා අපි දැන් කලර් වොෂ් එකක් එහෙම කරොත් මේවා අපිට කරන්න බෑ. මේ පුරාවිද්‍යාවකින් තමයි එයාලා මේකට අපිට අනයක්වත් ගහන්න අයිතියක් නැහැ. එයාලා තමයි මේකේ සියලු නඩත්තු කටයුතු කරන්නේ. ඒකට මේ දැන් කාලෙක මෑතක දැන් මං හැබැයි දැන් මේක නඩත්තු කරා කියලා පේන්නේ නැහැ නේද? දැන් මේ වේයෝ හිමත් ඇවිල්ලා තියෙනවද? ඒවා තියෙනවා. ඒ කියන්නේ දැන් අවුරුදු 5ක් විතර 2019 වගේ 20 වගේ ඒ කාලෙදි මේකේ මේ වහල එහෙම ගහුවා මේකේ. මේ විහාරයේ මේකේ වහලේ ගහලා මේ ලී වල තින්ත ගාලා මේවා කරා. නමුත් දැන් මේ ඒ උනාට ඒවා මේ වේයෝ කණ්ඩ එහෙම පටන් ගෙන තියෙන දැන් සෑහෙන විනාශයක් වෙලා තියෙනවා. මම මේ අපි චුට්ටක් ඇතුළට ගිහලාම ඇත්තටම පුරාවිද්‍යාවකින් ඇවිල්ලා මේවා බලලා මේවා වෙනස් කරන්න ඕනේ. හැබැයි එහෙම වෙලා කියලා පේන්නේ නැහැ නේද? නෑ ඒක තමයි මේවා විනාශ වෙලා තියෙන මහත්තයට මම පෙන්නන්නම් කොච්චර විනාශ වෙලාද කියලා. දැන් මේ ගාන්ටාරයෙන් පරණ ගත්තොත් ඒ කාලේ මම තිබ්බ එකක් මම හිතන්නේ. ඒ කාලේ තිබ්බ එකක්. අපි ගන්න කාලේ ඉවරම තියෙනවා. හොඳට වදිනවා සද්ද නේද? හොඳටම වදිනවා නේ. අර බලන්න. බුද්ධ පූජාව තියෙනවා නේද? මහත්තයා කොහොමද බුද්ධ පූජාව එහෙම ආවට ආයිති කරනවා. ඊතර මේ බුදු පිළිමින් පැරණි නැද්ද? මේ පරණ එක මේක කඩලා තියෙන්නේ. මේක මේ නිදන් හොරු මෙතන තිබ්බේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පිළිම දෙකක් තමයි මෙතන මේ දෙපැත්තේ තිබ්බේ. මෙතන සරියුත් මුගලන් දෙනම තමයි හිටියේ. මේ හිටගෙන ඉන්න විදිහට තමයි තිබිලා තියෙන්නේ. මේ දෙකම පුරාවිද්‍යා දෙපාර්තමේන්තෙන් ඇවිල්ලා මේකේ ප්‍රසංස්කරණය වගේ කරා මේ චිත්‍රය එහෙම. මේක කරලා ටික කාලෙකදී මේව නැති වුණා. මේ දෙක නෑ කවුරු කැඩුවා. ඒ කියන්නේ කවුරු කරාද කවුද කරා කියලා තාම දන්නේ නෑ. කොහොම හරි පිළිම දෙක නෑ. පිළිම දෙක අරන් ගිහලා තියෙනවා. එතකොට මේ බුදු පිළිම ඒ පිළිම මොනවා ගෙන් හදලා තිබුණේ? කියන විදිහට මහත්තයා මේ ලී වලින් හදලා ඊට මැටි වලින් ඊට උඩින් මැටි වගේ එහෙම කතා තමයි කියන්නේ. මම නම් එහෙම දන්නේ නැහැ ඇතුලේ මොනවද තිබ්බේ කියලා. මේ මෙතන හයි කරලා තිබ්බේ. එතකොට මේ ප්‍රතිසංස්කරණයෙන් පස්සේ තමයි නැතුනේ. ඒතුවක්කල් මේකේ ආරක්ෂාවක් තිබුණේ නැහැ. ඒක තිබ්බා. ඔව් මේකේ අර ඉතින් ආරක්ෂාවකට කවුරුත් නැහැ නේ. ඉතින් පිළිම දෙක ඔය කට්ටිය ඇවිල්ලා පහවදා ඔය බුදු පූජා තියන්නේ කොහොම හරි නේද? තිබිලා නැහැ. මේ බුදු පිළිමෙත් පිටිපස්සෙන් හාරලා කියලා තමයි කියේ ඔය හාරලා තිබිලා තියෙනවා. මේ අපේ මේ බුදු පිළිම. ඒකෙත් මොනවා නිදාන් හොයන්නේ නැති නේ. කට්ටිය හොයන්නේ මේ චෛත්‍යයම 3-4 සැරයක් කරලා දෙනවා. මේ චෛත්‍යය. ඒ ආරක්ෂාවක් නැති කාලේ. ඔව්.
මිත්‍රෝනේ ඇත්තට මම මේ මෙතෙන්දී පොඩි කොටසක් එකතු කරන්න කැමතියි. මම අර එක විහාරස්ථානයක පෞරාණික එකක් ටිකක් ඒක මගේ වීඩියෝ එකේ එක සමාජගත වුණාට පස්සේ ලොකු ඒකට ප්‍රතිචාර ආවනේ මේවට නිදන් හුරු දකි මේව ප්‍රසිද්ධ කරන්න එපා අප්‍රසිද්ධියේ තියෙන්න කියලා. ඇත්තටම ඇම්බැක්ක කවුරුත් මේ හුරු කඩන්නේ නැහනේ. ලංකාවේ කඩන්නේ නැහැ. මොකද ඒක ප්‍රසිද්ධයි. ඒවට ආරක්ෂාව තියෙනවා. ඉතින් මේවත් අපි මහ ජනතාවට සමාජගත වුණා තමයි මේවට ආරක්ෂා කරන්නේ නේද? සහෝදරයනි. එහෙම නැතුව මේක අප්‍රකටව තියෙද්දි තමයි මේවට නිදන් හුරු බොහොම වාසුවෙන් ඉන්නේ. මොකද CCTV එකක්වත් ආරක්ෂාවක් කිසිම දෙයක් නැහැ. අන්න ඒක තමයි. ඉතින් දැන් මෙතන තිබුණු මේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේ නමගේ පෞරාණික මිල කරන්න බෑ. ඉතින් නේද අපිට මිල කරන්න බෑනේ. අපි කෝටියක් කියන්නත් බෑ. ඒක දැන් ඒක තමයි. ඒක ඇත්තටම මේක මම හිතන්නේ කාලයක් තිබුණා. ඉතින් වටිනාකමක් දන්න කෙනෙක් තමයි මේ වටිනාකම කියන්නේ නේද? ඇත්තට මේ සූවිසි බුදුවරුන්ගේ සූවිසි බුදුවරුන්ගේ චිත්‍ර තමයි හිතන්නේ ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ මේවා මේ පැරණි ඔව් නේද? මේවා පරණ කරු මේවා අල්ලන්නවත් අපිට තහනම් පුරාවිද්‍යාව තමයි ඇවිල්ලා මේවා ප්‍රසංස්කරණය කරන්නේ. ඉතින් මම මේවල ෆොටෝ ගැහුවා මම මේ පුරාවිද්‍යාව දෙපාර්තමේන්තුවට දෙන්න මේ ඔක්කොම වේයෝ කන්න පටන් ගන්න තියෙන්නේ. ඔක්කොම චිත්‍ර නේද? ඔව්. ඉතින් මේක ඇත්තටම මේ අර බලනවා දැන් ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. පුරාවිද්‍යාවකින් මේක පරීක්ෂණ කරනවා කියන්න බෑනේ. මේ ඔක්කොම මේ වේයෝ කාලා තියෙන්නේ. ඔක්කොම කරාවැටීමට පත් වෙලා තියෙන්නේ. එතන පුරාවිද්‍යාවකේ යම් කිසි නිලධාරියෙක් හෝ ඊට සම්බන්ධ කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා මේක චුට්ටක් බලන්න. මොකද මේ කුමල්ලොළුව ටැම්පිට විහාරය මේක නේද? මහා විහාරය. මේ ඔක්කොම වේයෝ කාලේ මේ අන්තිම ස්ටේජ් එක වගේ දැන් තියෙන මේ ඔක්කොම ටික නේද? ඉතින් මේවා මට තේරෙන්නේ මේ මොකද්ද මේවා සංරක්ෂණය කරනවා කියන එකේ තේරුමවත් නේද? එතකොට සහෝදර මේවා නිර්මාණය කරපු චිත්‍ර ශිල්පීන් ගැන මොකක් හරි අදහසක් තියෙනවද? මොන වගේ ශිල්පියෙක්ද කියලා මම අදහසක් කරනවා. ඒ කියන්නේ ඒ තරම්වත් අපිට හොයාගන්න බැරි ඉතිහාසයක් තියෙනවනේ. ওই ඉතිහාසයක් තියෙනවනේ. ඉතින් ඉන්න හැමච්ච ඇත්තටම පෙර පිනක් ඇත්තට මම හිතුවේ මේ වගේ චිත්‍ර මේ ලියවැල් මේවා මේ මල් කැටයන් මේවා මේ මොකද්ද මේවා ලීදනේ? මේ ලී තමයි මේ ලී තියන්නේ. මෙතන මේ උඩට යන්න පුළුවන් ඉදිරියට එතන හදලා තියෙනවා. මේ උඩට නගින්න පුළුවන් ඉරක් තියලා දෙනවා. ඒ කියන්නේ සොල්දරයක් තිබිලා තියෙනවා. ඉතින් මේක ටිකක් ලොකු ස්ට්‍රක්චර් එකක් විතර තියෙන්නේ. මේකේ වටිනාකම ඇත්තටම මේක සුදු ජාතිකයන්ට හෝ ජපන් ජාතිකයන්ට තිබුණා නම් මේකේ වටිනාකම මං හිතන්නේ ඉල කරන්න බෑ. අපි හැමදාම ඉතිහාසයේ විකුණගෙන ජීවත් වෙන ජාතියක් විදිහට ඇත්තටම මේ වගේ ස්ථාන තව කීයක් ලංකාවේ ඇත්තද? අපිට නොවෙනද දැන් නේද? නොවෙනද? ඒ කියන්නේ මේ සියල්ල මේ පරණ ඒ කාලේ දකු දොරවල් මේ තාම අන්නනේ ශක්තිය තාමනේ දරාගෙන ඉන්න එක. ඉතින් මේ ඉහළ කොටස පවා මේ උළුහල කොටස පවා චිත්‍ර නිර්මාණය කරලා තියෙනවා. මම හිතන්නේ මේවා නිර්මාණය කරද්දී ස්වභාවිකව ලබාගත්ත මේ දේවල් තමයි කලර්ස් වර්ණ වලින් නේ. මේකට ඒ කාලයට දැන් මාතර මේ චිත්‍ර දැන් මතුවලා පේන්නේ නැහැ නේ. හැබැයි මේ චිත්‍ර හදපු කාලෙක් මේක ඇතුළේ ඇත්තටම මාලිගාවක් වගේ මෙතනදී වෙලා තියෙන්නේ. නිකන් අර ජෙම් එකක් වගේ තියෙන්නේ. බලන්නකො නිකන් තියෙන ලස්සන කොච්චර කැටයන් ඇඳලා තියෙනවද? මල්ලල්ලා ඇඳලා තියෙනවද? ඒ කියන්නේ මිතුරෝ දැන් මට මේකේ කැමරා එක වලට පේනවත් දන්නේ නැහැ. නමුත් මේ වාසිය ඊටාම සියුම් කැටයන් ඊටාමත්ම සියුම්ව කරපු මේ නිර්මාණයක් තමයි මේක. තාමත්ම සියුම්ව මේ චිත්‍ර මේ බිත්තියේ රූපගත කරලා තියෙනවා. මොහොම ඉවසීමෙන් නේ දක්ෂ චිත්‍ර ශිල්පීන්. නමුත් තවමත් මේ වගේ ඊටාමත්ම පැහැදිලිව රතු, කහ, කළු, තනින් තන සුළු නිල් වර්ණ වශයෙන් කොළ මේවා දකින්න හම් වෙනවා. තාමත් පැහැදිලි. ඉතින් සහෝදරයා කිව්වා වගේ මේක ඒ කාලේ පුදුම ලස්සනට තියෙන කොච්චර ලස්සනකට තියෙන දේතනද මේක. ඔව්. ඉතින් අනිවාර්යයෙන්ම මේකට පුරාවිද්‍යාවේ ලොකු ඉන්වෝල්ව්මන්ට් එකක් වෙන්න ඕන. අවශ්‍ය වෙනවා. මේවා ජාතික සම්පත් නෙමෙයි ලෝක උරුම. ඇත්තටම නේද? ලෝක උරුම. මේ අතරමැද මෙතන දැන් ඔය අපි මේ චෛත්‍ය තින්ද ගන්න පටන් ගත්තට පස්සේ අපේ හාමුදුරුවෝ දීපාංග හාමුදුරුවෝ වැඩියට පස්සේ හාමුදුරුවන්ට කිව්වා අපි පුරාවිද්‍යාවකට කියලා මේ ගොඩනැගිලි එහෙම ගැන මොකක් හරි කරන්න බලන්න කියලා. ඒත් හාමුදුරුවෝ මේ ඊයේ දැන් දවස් 3-4 කලින් ගිහින් තිබුණා. ඉතින් එතෙන්දී හාමුදුරුවන්ට ෆොටෝ එහෙම අරන් ගිහිල්ලා තිබුණේ නැහැ. ඊට පස්සේ එහෙන් කියලා තියෙන්නේ මේ වගේ දැන් ගොඩනැගිලි කරහැවටලා තිබුණාට හදන්න මුදල් නැහැ කියන කතාව තමයි කියලා තියෙන්නේ. ඔව්. නෑ මේක අපිට මෙහෙමනේ අපිට මේක සංරක්ෂණය කරන්න අවශ්‍ය මේක හදන්න දෙන්නේ නෑනේ. මෙතන මේක නෙවෙයි යාන පල්ලෙහා තියෙන ගොඩනැගිල්ල මෙතන එච්චර ලොකු දෙයකට වියදමක් යන එක නෙවෙයි මට හිතෙන විදිහට. يعني අර වගේ බිල්ඩින් එකක් හදන්නේ සාමාන්‍ය ඉතින් යනවා වියදමක් අරක නේද? ඔව්. ඉතින් අතර මේ වගේ තැනකට ලොකු වියදමක් යන එකක් නෙවෙයි.
මේවම දරකුණත් අපිට වටෙන් මොහරි කරලා ආරක්ෂා කරන්න පුළුවන් මහත්තයාට මම යම් බලන්න අපි කරා වැටුණත් ඒක එහෙම තියෙනක නේද? ඒක ඇතුලේ තියෙනවා මහත්තයා කියන්නේ ඒකේ ලස්සනට ඒ කාලේ හදපු මේ අපි බලමු නේද ටිකක්. BBC එහෙම මම ඇත්තටම මම ආසයි ඇත්තටම මේ බිල්පත මොකද්ද කියලා දැනගන්නවා අතේ තියෙන. මොකද්ද මේකට හේතුපාදකුනේ? මේක ඇත්තටම 35248ක බිලක් තියෙනවා. මොකද්ද කරන්නේ? නෑ මේ අම්මා නැති වුණා මගේ. ඉතින් අම්මට පින් සිද්ධ වෙන්න කියලා මට අර වතුර නැති කෙනෙකුට මම වතුර අරන් දෙන්න කියලා හිතුවා. ඉතින් අතර ඊට පස්සේ මම ওই ගමේ බලලා අනකොට අපේ ගමේ බාසන් කෙනෙක් ඉන්නවා. එයාගේ නෝනටත් අසනීපයි. එයාගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. එයාලත් කසාද බැඳලත් නැහැ. ඉතින් මට හිතුණා මේ මාමට වතුර ටිකක් අරන් දෙන්න. ඉතින් ඒ කියන්නේ ඒ ගෙදරට ටැප් ලයින් එකක් කරන් දෙන්න. අරන් දෙන්න. අනේ ගොඩාක් පින් සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් බුදුහාමුදුරුත් කියලා තියෙනවානේ නේද? බොන වතුරට කැසිකි දාන්න එපා. ඉතින් ඒ වගේ වතුරත් එක්ක ලොකු පිනක් කුසලයක්. ඒ කියන්නේ අර වහලේ හදපු නිර්මාණය කරපු ඒ මාම වඩු වැඩ කරන්නේ. ඉතින් මගේ අපේ ගෙදර වැඩවලටත් ඒ මාමා එන්නේ කියන්නේ වැඩවලට. මම මේ මෙතන මේ බුදු කුටිය මහත්තයා ගමේ අය තමයි මට කිව්වේ මේ බුදු පිළිම මං අතන තැන්පත් කරපු නිසා එතන ටිකක් පොළොවට සමානයිනේ මෙතන ටිකක් පල්ලෙහාට තියෙනවානේ. ඔව්. මේක අපි මෙතනින් තැන්පත් කරමුද කියලා යෝජනා කරා. ඊට පස්සේ ගමේ අය මේක හදන්න ස්ටාර්ට් කරලා තිබ්බා. මාත්‍යාලා පොඩි මුදලක් දුන්නා. ඊට පස්සේ වහලේ එයාලා ගහලා තිබුණේ මේ පළු දෙකට. එතකොට මට නිකන් ඒක කැතයිනේ. බුදු පිළිමේ නිකම්ම ගිහින් තැන්පත් කරනකොට ඒක එතන ලස්සනට බුදුහාමුදුරු වැඩ ඉන්න තැනක් වගේ වෙන්න ඕනේ. හතරස් සමබර ගතියක් නේ. ඊට පස්සේ මම මෙතෙන්ද චිත්‍රයක් ඇන්දෙව්වා. ඔය ගම්පල ගලත මල්ලි අර පින් ගොඩක් කරගෙන තියෙනවා. ලස්සන චිත්‍රයක් ඇන්දෙව්වා. මේ ඇත්තටම එක අතකින් මම හරි වාසනාවන්තයි මගේ සංචාරණවලදී මේ වගේ තරුණ ජවයක් තියෙන මේ තරුණ ජවයක් කියන්නේ හිතේ පුදු හයියක් එක්ක මේ වැඩ කරා යන තරුණ හම්බ වෙන හරිම අඩුයි. මේක මේ ගලද පැත්තේ ඉන්න මල්ලි කෙනෙක් ඔය නායි ගිහිල්ලා යාළුවාගේ ගෙදර කඩන්න ගියා. මම මේ අඳ මේක හොදන්න ඕන දැන් මේ අම්මා අසනීප වෙලා ඉන්න වෙලාවේ අන්තිමට මේ කරගෙන ගිහලාසේ පොඩක් අම්මාගේ අසනීපෙත් එක පොඩක් නැවැත්තුවා වැඩ. පස්සේ මම දැන් ආවෙත් මහත්තයා මේ දෙන්න මේකේ ටයිල් කැටයක් අල්ලනවා අපි මේ යට. ඒකට මල්ලි දිග පළල පැනලා දෙන්න කිව්වා. ඒක පැනලා දෙන්න අපේලා මම හරි වාසනාවන්ත හම්බෙච්ච එක නැත්තම්. ඉතින් මෙතන දැන් ඔයා සහෝදරයා ඔයා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්වත් නැතුව මේ කරන්නේ. ඔයා හරියට මට තේරෙන්නේ අර මේ දරුවෙක් නැතුව තාත්තෙක් ලෝකයක් නිර්මාණය කරනවා කියන එකම මට එහෙම නිකන් දැනෙන්නේ නේද? ඔක්කොම හදනවා කරනවා හැබැයි තාම දරුවෝ නෑ වගේ හැඟීමක් නේද? මට මෙහෙම ඉතින් අපේ ආගම අපේ දෙයක්නේ කොහෙ තිබුණත් ඉතින් මගේ පන්සලත් මට අපේ ගමට පන්සලක් තියෙනවා. අපි පන්සලේ වැඩවලත් ගොඩක් දව කරනවා. ඉතින් මේවා නිකන් කැලේ වෙලා තියෙනවානේ. අපි තමයි පස්සේ මේ පාරේ යන්නේ. ඉතින් මේවා ගරාජ් එකලා දිනනකොට ඇත්තටම හෙන දුක කරන්නේ නැහැ හිතන්නේ. ඔව් අනිවාර්යයෙන්. ඒ වගේ ඉතින් මම ඉතින් ඇත්තටම මම මෙතෙන් ගොඩාක් වෙලාවට ඇවිල්ලා උදේට ඇවිල්ලා පොඩ්ඩක් හිත සැහැල්ලු කරගන්න මෙතන. ඉතින් ඇත්තට මේ පන්සල ලස්සනට දකින්න තමයි මගේ හිතේ තියෙන්නේ. ඉතින් මම මේක අපි දැන් ඔය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන්න උදාකරෝ මහත්තයා තමයි ලයිට් ටික අපි ඒ ටික ලස්සනට මේක හිතේ තියෙන නිකන් 5 star hotel එකක් වගේ මේච් එකක් තියෙනවා. ඉතින් ලස්සන මල් වවලා පෞරාණික බවත් රැකගෙන කියන්නේ කිසිම දේවල් අලුතෙන් ඉදි කරන්නේ නැහැ මහත්තයා. මේක උනත් මට අර ගමේ අය නිර්මාණය කරන්න පටන් ගෙන තිබුණ නිසා නැත්තම් මේකේ මම මෙහෙම විත්ති බඳින්න නැතුව 94ක් උඩ මේක තියන්න තමයි තිබ්බනම් තමයි ලස්සන ගොඩක්. අරකට ගැලපෙන්න නේද? ඒතර විත්ති වැඳලා තිබ්බ හින්දා දැන් මට කරන්න දෙයක් තිබුණේ නැහැ. පස්සේ මම ඒකට අර ගැලපෙන්න ඕන හින්දා තමයි මේ චිත්‍රයක් ඇඳෙන්නේ. ඔව්. ලස්සනට ඒක මල්ලි හදලා දුන්නා. තාම මේක දැන් ලස්සනට සුද්ධ කරලා මෙතන නෙළුම් මලක් අලවලා මෙතන ගල් ලස්සන ගල් වගේ හදනවා අපි. ඒ මල්ලි තමයි ඒ දැන් මැනලා දුන්නා. හරිම මෙතන බලන්න මේ සිසිලසනේ පුදුම සහනයක් ඇත්තටම දැනෙනවනේ. මෙතන මේ ඕන වෙලා ගන්න මෙතන නිකන් අර AC කාමරයකට ගියානේ. මේක සුන්දර මේ වායු සමීකරණය කරපු ස්ථානයක් වගේ නේ. මාර සැහැල්ලුයි මාර කූල් හිත කොහේ මොන සත්‍යක ආවත් මෙතෙන්ට ආපු ගමන් හිත නිවෙන තැන. ඇත්තටම මෙතන අපිට පුළුවන්කමක් තියෙනවා නම් භාවනා මධ්‍යස්ථානයක් වගේ ඒවා දෙයකට කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි මේවට අපි කියමු මේ දායක වෙන පුළුවන් ස්වාමීන් වහන්සේලා සම්පත්දායකව ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එතකොට මෙතන අපිට තව ටික රැක ගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ගේ හීනේ හැබෑ කරන්න මෙන්න මේක රැක ගන්න වෙනවා. ඒකට පුරාවිද්‍යායක මෙහෙම නිදා ගන්නම් බෑ.
අනිවාර්යෙන් මේ නිින්දෙන් නැගිටින්න එනවා මේ රට අපිට රැක ගන්න තව සියවසක්වත් අඩුම ගානේ අත්ත ගන්න බෑ අපිට සම්බන්ධ වෙන්නත් බෑ අපි ඔකට මොකක් හරි දෙයක් කරොත් අපි අතුලේ දාන්න පුළුවන් දැන් යාළම ඇවිල්ලා මේ ටික කරලා දෙන්න ඕනේ මේ කොටස අපිට පුළුවන් හැබැයි අපිට අත තියන්න මුකුත් කරන්න බෑ වේයන්ට කන්න පුළුවන් නේ මේක හරි අසාධාරණයි අර බලන්න ගැලවිලත් මහතේ බලන්න කොහොම වේයෝ කාලා ගැලවිලා ගිහින් තියෙන එලී ටික. ඒතර මට සමහරලාට දුක හිතෙනවා දැන් මේක ටික දවසකින් මේක කඩන් වැටුනොත් එහෙම ආය අපිට මෙහෙම කියන්න තැනක් නැහැ. කියන්න තැනක් මේක වටිනාකම එහෙම නැති වෙනවන්නේ මේක රැට කලවැද්දෝ මීයෝ රජ මගුල් නැති නේද? මම මේ උණු කැට දීලා මෙතන වහලා දෙන්නේ බල්ලෝ අර එහෙම ඇවිල්ලා නිදා ගන්නවා මේක ඇතුලේ. ඒ අපරාධේ. ඉතින් මේ ලස්සන හිත නිවන මේ පුරා විද්‍යාත්මක ඔව් මේක එතකොට මේ බෝධිය සම්බන්ධයෙන් මොකක් හරි සහෝදරයා දෙයක් ඔයා කිව්වා මේතර මේ වගේ හලකනවා නම් දැන් මේ වගේ නේ මොකක්වත් මම හිතන්නේ මේ අපේ මේ පරණ විධාන මහත්තයව මේව බල්ලා මොකුත් තියනවද දන්නේ නැහැ නේද මේ වගේ රාජ් සෝමදේව මහත්තයාගේ එහෙම මේවට මොකුත් ලැබිලා තියෙනවද දන්නේ අවධානයක් නේ අපි දන්න විදිහට නම් ඇත්තටම පුද්ගලිකව මම දන්නේ නැහැ මම ගොඩක් අහලා නැහැ මොකද මේ ස්ථානය ගැන උනත් දැන් මම තව දෙයක් කියනවා සහෝදරයා මම මගේ ගොඩාක් කිලෝමීටර් 5ක් 3ක් විතර පයින් ආවා මේ මග හැවුවා මේ මෙහෙම එකක් තියනවා කියලා හැමෝම කෝ දන්නේ ඇතරම ගොඩක් අයට මේක ගැන එහෙම එක අයිඩියා එකක් නැහැ මොකද පාරෙන් ගියාට මේක වැහිලා ගොඩක් වෙලාවට මේ තැම්පිට විහාරේ තියෙන්නේ පාරට වැහෙනවා අර මේ පරණ ගොඩනැගිල්ල. ඒතර මේක ඇත්තටම ඇතුළට ආවම තමයි මෙතන මේ කියලා කෙනෙකුට හිතෙනවා මේ වගේ දැනන්නේ කියලා. දැන් අර මේක ඇම්බැක්ක ලංකාතීරයකට දෙවෙනි නෑ. ඔව් මත ඒ වගේ ඊටත් වඩා ඊටත් එහා ගිය ස්ථානයක්. පෞරාණික වටිනාකමක් තියෙන ස්ථානයක්. බලන්නකො මේ නිෂ්කලංක නිෂ්කලංක බව මෙතන ඉඳන් භාවනා කරන්න පුළුවන්. ඇත්තටම හිටියත් භාවනාවක් දෙනවනේ. මේ බලන්න ඉහළ. මම හිතන්නේ මේ වගේ භාවනා යෝගී ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් වැඩම කරලා ඉන්න ඇති. මේ වගේ ඉන්න ඇති මම ස්ථානවල කොහොම ඉන්න ඇති. මේකේ ලොකු විශාල ගල් තමයි ඔය වටේටම තියෙන්නේ. ඔව්. ඇත්තටම දැන් මේ වගේ ගල් මෙහෙම ෂේ වෙලා මෙහෙම වෙලා තියෙන විදිහ ගැන අපිට හිතා ගන්නත් බෑ. දැන් ඔයාර කිව්ව ෂේප් එක මෙතනක් තියෙනවා. දැන් මට නම් පේන්නේ මේවා නම් මේවත් ඉතාමත්ම පැහැදිලි මේ හිතාමතා ආදපු දේවල් වෙන්නත් පුළුවන්. මේව නිකන් අර අතෙන්ට ගිහින් අපි බලනකොට මේක මේ පැත්තට පේන්නේ මේ නයික්ගේ නිකන් හිසක් වගේ තමයි වගේ පේන්නේ අරහෙට ගිහින් බලන්න. මට ඒක කිව්ව මට විතරනේ නෑ ඒක මට නිරීක්ෂණ වුණා. දැන් මේ වගේ මේ හරි ජ්‍යාමිතික තලත් එක්කනේ තියෙන්නේ. මේ බලන්නකො මේක නිකන් ඔව් අනිවාර්යෙන් මේක මේ අපි ලයිට් පස්සේ පළවෙනියට චෛත්‍යය ඊට පස්සේ මේ තැම්පිට විහාරේ ලයිට් එක ඊට පස්සේ මේ බුදුගේ ලයිට් එක දානවා ඊට පස්සේ අපි සෝලා ලයිට් ටිකක් ගහනවා තැන් කීපයක පාර දෙපැත්තට අපි ලයිට් 20ක් හයි කරන්න ඉන්නේ අර එන පාරට ඊට පස්සේ මායෙමටත් අපි ලයිට් ටිකක් පුළුවන් මට්ටමින් දාන්නම් කියලා ඉන්නේ ඊට පස්සේ මහත්තයා මේ ඊළඟ පියවර විදිහට අපි මේ ලයිට් මේ ගල් කණු මේ ගල් අස්සට අර රැට උනත් මේ ගල පේන විදිහට පේන්න ඒ වගේ අපි ලයිට් ටිකක් අපිට මෙතන මේක සංචාරක ආකර්ෂණයක් වුණත් ලබා ගන්න පුළුවන් නේද? මට මෙතෙන්ට ඇත්තටම කෙනෙක් ආවොත් මේ ගැන තව කෙනෙකුට කියනවා මම මේක එහෙම තැනක් ඇත්තටම මෙතෙන්ට මේ ගැන හරියට දන්නවා නම් මිනිස්සු ඕන තරම් ඇවිල්ලා බලන්න තැනක්. ඉතින් කියන්නේ මේ වගේ තැන් ආයේ නැහැනේ බලන්න මත. ඔව් දැන් මේක ඇම්බැක්කට සමානයි. මේක ස්වරූපයෙන් වුණත් ඇම්බැක් මම කියන්නේ කැටයන් ප්‍රමාණය අඩු වුණත් ඉතිහාසාත්මක වශයෙන් චිත්‍ර සමානයි. මත ඇම්බැක්කේ ලොකු චිත්‍රනේ මත නමුද ඇම්බැක් ඒක තියෙන ලී කැටයන් ලී කැටයන්. ඉතින් මේකේ සමහර විට ඒ කාලේ තිබුණත් දන්නේ ඔව් ඔව් මේ ගල් වලද දැන් මේ හැම එකම බලන්නකො මේක අර ඒ ගල සමහර විට මෙහෙම එකට තිබිච්ච එකක් මේ දෙබෑ වෙලා වගේ මේක මේ විශාල ගල් මෙතන අර අන්තිමට හිටපු හාමුදුරන්ගේ එයා තමයි මේ මෙතන මේ වගේ හදලා මේ කාලි දේවාලයක් කරන්න පටන් ගන්නේ. මේ තිබ්බ එක නේද? එතන එයා කාලි රූප හෙන්න තියෙනවා. හැබැයි යාට එතන ඉන්න හම්බුන්නේ නැහැ නේ. ඉන්න හම්බුන්නේ එයා. දැන් මෙතනත් ඇත්තටම හරි කක්කරේ දැනෙනවා. දැන් මේක බලන්න මාද. පීඩලා තියෙනවා. කක්කරේ গুপ্ত ගතියක් ඇත්තටම මේකේ මෙන්න මේක පටන්ගෙන එයා කරගෙන යන්න ගිහින් තියෙනවා. මේ බලන්න මේව බැඳලා හැම මේ කන්ටෝ හැම. එතකොට තමයි යාට අතනිය පිළලා. මම දැන් අපි මේවා මෙහෙම තියෙන එක හොඳයි. මේකත් මොකද මේකත් ඉතිහාසයට එකතු වෙන කතන්දරයක් වෙනවා යම් කාලෙක. කරන්න හදන්නේ නැත. ඔහොම ඉදිපොදේ. ඔව්. මොකද ඒවත් ඉතිහාසයට ලියවෙනවනේ නේද? දැන් ඔයා කිව්වද මේ හැම ගලයකම මේ සටහන තියෙනවා මේ විදිහටම.
අර නයාගේ හිසේ ස්වරූපෙනේ. මේක මේ ගල මං හිතන්නේ එකට තිබිච්ච එකක් හරි දෙබෑ වෙලා වගේ නිකන් මෙතන මේ එහෙම මේ බාන්නක මේ තල නේද මේවා. ඔය සමහරට කාලයකදී කාදනයට වෙලා පිපිරීමකට ලක් වුණා වෙන්නත් පුළුවන්. ඔව්. අපි ඉස්සර චූටි කාලේ මේ ඇවිල්ලා ඉතින් මේ ගල් ඔය ගොඩාක් නිරීක්ෂණ කරලා තියෙනවා පරිසර පද්ධතියනේ. ඒවා හරි කුතුහලෙන් මේක කල්පනා කරලා තියෙනවා නේද? නෑ මෙතන අර ආපුවාම මේ පැත්තට ආවෙනකොට මාර හිතට මේ සහනයක් ඒක ඉතින් ඒක නේද මේක මේ අතුපතු ගාලා මේක මේ සුද්ධ කරලා තියෙන්නේත් ඒක පොඩි කෙනෙකුට උනත් මේක ඇවිදලා යන්න පුළුවන් විදිහට. අහේ ගම්මු මේක අතුපතු ගන්නවනේ. මේ වැඩේ දැන් අපි මේ චෛත්‍ය එහෙම සුද්ධ කරලා අපි ඉඳ ගන්නකොට ගොඩක් ගමේ අය ඇවිල්ලා ශ්‍රමදානයක් එහෙම මේ ගමේ අය ඇවිල්ලා කරා. තොර තියෙන ලොකු විශාල ගල් තියෙනවා දැන් මේක. ලොකු විශාල වැල් ගිහිලා තියෙන්නේ මේකේ. ඔව්. දැන් මේක තුම්බෝදියක් කියන මෙතන නාගහ තියෙනවා. ඊට පස්සේ අතන ඇසතු ගහ බෝගහ. ඉස්සර හඳුරෝ කියවේ මේ හපු ගහක් තිබිලා තියෙනවා. එතකොට හපු ගහත් අයිති වෙනානේ මහත්තයා. බෝගහක් නේ. ඔය ඒකත් බෝධියක් නේ. බෝධියක් නේ. එතකොට ඒ හපු ගහ පස්සේ කාලෙක මැරිලා හරි ගිහිලා තියෙනවා. දැනට නාගහ බෝගහ තියෙනවා. ඉතින් මේ ගමේ අය කියන විදිහට අපේ ගමේ අයත් ඉස්සර මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ මේ පන්සලට. අපේ සීයලාගේ කාලේ එහෙම තමයි මේ පන්සලට ලයිට් ගන්න එහෙම නාට්‍යයක් එහෙම කරලා ලයිට් අරන් එහෙම තියෙන්නේ. අපේ කාලේ සොක්කරි නටනවා. ඔව් එහෙම නාට්‍ය තියෙනවනේ. ඔව් ඉතින් එතකොට මේ ගමේ අය කියන අපේ ගමේ කියන මෙතන ඉස්සර ඇවිල්ලා මේ බෝධිය ගා මොන හරි ප්‍රාර්ථනා කරලා එහෙම වුණාම මේ දේවල් ගොඩක් හරියනවා කියලා සාර්ථක වෙනවා. ඉතින් එහෙම දැනෙනවා. ඉතින් මෙතෙන් ආපු ගමන් ඒ දේ දැනෙනවා. ඒ වගේ මෙතන පිහිටක් තියෙන තැනක් කියලා. අනිවාර්යයෙන්. කරලා යනකොට මට මාර හිතට සැනසීමක් සන්තෘප්තියක් දැනෙනවා. මාර හයියක් එක මේ මාර හැල්ලුවක්. ඔව්. එහෙම තැන්න. ඒතර බලන්න මේ කණු එහෙම හදලා තියෙනවා. ඔය දැන් මේ ඉපැරණි කණුවක්ද මේක? ඔය ඒ කාලේ හදලා තියෙනවා කියනකොට මේ සතර මහා දේවරුන්ට පහම් පත්තු කරන්න වගේ කණු හතරක් තිබිලා තියෙනවා. දැන් දෙකයි තියෙන්නේ. සතර මහා දේවරුන්ට. ඔව් ඒක. ඒ කියන්නේ විෂ්ණු කතරගම විෂ්ණු දෙවියන්ටයි මෙහි සුමන සමන් කියන්නේ දෙවියන්ටයි එහෙම මේ කණු මේකයි මේ කණුයි පරිපරක් කියලා දාලා මෙතන තියෙනවා මේක. මෙතන මේ වර්ෂයකුත් ගහලා තියෙනවා හතේ ඒක නැහිලා තියෙන්නේ. අපිට ඒක බලා ගන්න පුළුවන්. බලමු අපි ඉතින් කියලා. මේවා නම් මම හිතන්නේ අපි ගා දෙනවා හදිච්ච ඒවා. මෑත කාලෙක නිර්මාණය වෙච්ච ඒවානේ. මොකද පරණ මේ බෝධීන් වහන්සේ තමයි උඩ තියෙන්නේ අතන. අතන එක නේද? ඔව්. ඒක නාගහත් එතන ඉස්සර හපු ගහකුත් තිබිලා තියෙනවලු. නාගහයි බෝගහයි හපු ගහකුත් තිබිලා තියෙනවා. හපු ගහ නම් දැන් නැහැ. දැන් නාගහ බෝගහ තියෙනවා. තුන්තරා බෝධියක් කියලා තමයි ඉස්සර ඒක. තුන් බෝධියක් නේද? මේ මෙතන මේ වර්ෂයෙන් බුද්ධ වර්ෂය මේක ඔය අවුරුදු 300ට පිටින් ඕන. මොකද මෙතන මේ දෙක තියෙනවා. හතර තියෙනවා. එතන 6ද කොහෙද තියෙන්නේ මේ හරියටම පේන්නේ නැහැ මේවා ඇහිලා. ඒ කියන්නේ ක්‍රිස්තු බුද්ධ වර්ෂය ඔක සමහරවිට මහත්තයා මේවට පස්සේ හැදිජන්නේ 2400 ගණන් දැන් 2600 ගණන්. එතකොට මීටත් වඩා පරණ ඇති අර විහාරය එහෙම මේ. අර ඕනේ. ඒක මේ බුද්ධ වර්ෂය නේ. මේ බුද්ධ වර්ෂයෙන් සාධාරණ කළා තියෙන්නේ. සාමාන්‍ය ඊට කලින් ක්‍රිස්තු පූර්ව වලින් දෙවෙනි සියවස එහෙම විදිහට ගන්න නේද? එහෙම ගත්තොත් මේක ක්‍රිස්තු පූර්ව තුන්වෙනි ඒ වගේ කාල සීමාවක වෙන්නේ වැටෙන්න පුළුවන් නේද? දැන් මේකේ තව විශේෂ මට පේන්නේ දන්නේ බලන්න මෙතන මේ නයි කියන වගේ තමයි පේන්නේ මට. ඔව් නේද? ඔව් ඒක තියෙනවා. ඒකට මම පැහැදිලිවම තියෙනවා. නයි කියන වශයෙන්. මේ ආයතන පේන ගල් මේ තුනම එහෙම ගතියක් පේන්න තියෙනවානේ. ඔය මේ සංකරණ කරන්න උදව් කර මහතේරත් මම මට විතර පේන දෙයක් දන්නේ නැහැ. නෑ මේක හිතාමතාම නිර්මාණය කරපු එකක්. මෙතන වගේ නයිගේ පෙන එක වගේ ස්වරූපයන් තියෙනවා. අතනක් තියෙනවානේ. ඒකකොට මේ මෙතන දැන් මේ ඉන්න මහතේර මේ පුදුම තැනක් මිත්‍රවරුනි. මේ බැලුවා අද ලොකු ගලක් පේන්නේ මහත්තයා නයිගේ නිකන් ඔව් කගේ. එතකොට මේ බැලුවත් මේවා බැලුවා නිකන් පේන්නේ නයිගේ වෙනයක් ස්වරූපයක නෑ. හැම ගලකම නිකන් ඒ වගේ ස්වරූපයක්. මෙහෙම නිකන් කඩපු තියෙනවා. පැහැදිලිවම තියෙනවා. ඒක නිකන් ඔව්. මේ මෙතන මෙහෙම නිරා ගිහිල්ලා මේක මේ ස්වභාවිකව වෙච්ච එකක් වෙච්ච දෙයක්ද කොහොමද කියන්න අපහසුයි නේද? එහෙම. බලන්න හැම තැනකම ඔය වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. ඔව්. එතකොට මෙතන සිරිපතුල තිබිලා තියෙනවා මහත්තයා. මෙතන සිරිපතුල තිබිලා තියෙනවා. සිරිපතුල තමයි තිබිලා තියෙන්නේ. එතකොට ඒක කඩන් වැටිලා තියෙනවා. එතකොට ඒක මේක ඇතුලේ කම්පස් කරලා තියෙනවා. ඒක අර තියෙන්නේ මහත්තයා. ඒ තිබිච්ච එක.
සිරිපත මේ පිළිමයට පිටිපස්සෙන් පේනවනේ. මේ අතන තිබ්බ සිරිපතුර මේ එතන තැම්පත් කළා. ඒ කොයි කාලේද ඒක තැම්පත් කළේ? ඒක මේක නම් මේ දැන් මෑතකදී. මෑත කියන්නේ මේ මම හිතන්නේ අවුරුදු දැන් 30කට ඒකට ඒ වගේ ඇති තිබිලා තියෙන උතන. ගලේ අර එතන මේ කොටුවේ මෙතන. මෙන්න මේ කොටුවේ තිබිලා තියෙන්නේ. ඔව්. එතකොට ඒක කඩන් වැටිලා තිබෙනවා. වැටුණාට පස්සේ මේ ආ එකතු වෙලා මේ පිළිමය තැම්පත් කරනකොට ඒකේ පිටිපස්සට ඒක තියලා තියෙනවා. අර තියෙන ගලෙන් අර මතට පෙරහැදෙන. ඔව් පේනවා. මේකම බුදුම දැනක් නේ. මේක මේ ලේසි පහසු තැනක් වෙන්න බෑ නේද? ඇත්තටම මාර දුකයි මේක නිකන් කරවට මෙහෙම වෙන්න දෙන්න බෑ මේකට නේද? ඇත්තටම. ඇත්තටම අද මාර නිස්කලංක හිත නිවෙන ඕන වෙලාවක. ඒ කියන්නේ දවල්ද හැන්දෑවද රෑද ඕන වෙලාවක හිත නිවෙන තැනක් මේක ඉතින්. ඉතින් අපරාධ මේක දැන් මේක තිබ්බේ කළු පාටට මහත්තයා. ඒ කියන්නේ ගමේ ගත්තොත් මේ ගමට ලොකු පවුල් සංඛ්‍යාවක් නැහැ. දැන් මම හිතන්නේ පවුල් 50 60ක් වගේ පොඩි පිරිසක් ඉන්නේ. ඉතින් එතකොට ඒ අය එතකොට පිරිස අඩු වුණාම ඉතින් එයාලටත් මේ ලොකු දේවල් කරන්න අමාරුයිනේ. එයාලා කරලා තිබුණා මේ මෙතන වතුර මේ ගල් අතුරලා තමයි මේ චෛත්‍ය මඩුව මේ උඩ මේක හදලා තිබුණේ. ගල් අතුරලා. දැන් මේවත් ගල් පහන්නේ මහත්තයා. ඔව්. මේ හතර කොන තියෙන ගල් පහන්. ඔව්. ඊට පස්සේ ඒකට වතුර බහින හින්දා තමයි යාලා මේ සිමෙන්ති ටිකක් දාලා මේ උඩින් හදලා තියෙන. නැත්නම් වතුර ඔක්කොම ඇතුළට බහිනවා. මම මේ චෛත්‍යයත් පොඩි ඇලයක් තියෙනවා මෙහෙට පොඩි. ඒ කියන්නේ වතුර බහැලද දන්නේ නැහැ. මම ඒ කාලේ හදනකොට මෙහෙම දැන් මේකේ ගොඩක් තැන් වලින් හදලා පොඩි ඇලයක් තියෙනවා තමයි මෙහෙට. පොඩි ඇලයක් තියෙනවා. එතකොට මේකේ තැන් කීපයකින්ම කඩලා තිබුණා මේක ඒ කාලේ නිදන් හොරු. ඊට පස්සේ ඒව දැන් ඔය හදලා පොත ගලවගෙන ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ ඒ කියන්නේ ඒක මැණික් ගලක්වත් තියෙන්නේ නැති ඉතින්. දන්නේ නැහැ. මම ඒ කාලේ දන්නේ. පොත ගලවන ගිහින් තිබුණා. පස්සේ මේ ගමේ අය කොහමද යාපහුව ඔය පොත ගෙනල්ලා අර හොඳට කම්බි දාලා දැන් ඒක ආයෙ වැටෙන්නේ නැති වෙන්න හදලා තියෙන්නේ. ඒක අලුතින් දාපු කොටක් නේ. ඔව්. ඒ කියන්නේ ඒකත් ගොඩක් සාමාන්‍ය කාලයක් ඇති. ඔව්. ඊට පස්සේ තමයි මේක මේ අපි දැන් මේක පටන් ගත්තේ ජනවාරි 20 වගේ තමයි චෛත්‍ය අපි හොදන්න පටන් ගත්තේ. හොදලා අපි දවස් 7ක් විතර අපි පින්ත ගෑවා. ඔය මුදල් අනුග්‍රහය කියන්නේ වැඩ කරා 3 දෙනෙකුට පඩි දුන්නා. අපි සපෝට් එක දුන්නා. තිලින තෙන්නකෝන් කියලා මහත්තයෙක්. එයා තමයි මේකට මේ මූල්‍ය අනුග්‍රහය සම්පූර්ණයෙන් දැක්ුවේ. ඊට පස්සේ දැන් අපි ලයිට් ගෙනල්ලා තියෙනවා. ඒ ගමේ අයත් එකතු කරලා යාළුවෝ අපේ ඔක්කොම එකතු වෙලා 93000ක ලයිට් ගෙනත් තියෙනවා. දැන් මේ වටේට ලයිට් හයි කරන්න. අර විහාරෙටත් ලයිට් හයි කරන්න. එතකොට වයරින් වැඩවලට ලක්ෂ එකමාර විතර බඩු දැනට ගෙනත් තියෙනවා. ඒ ටික ආවම මතර එන්න ආපහු සැරයක් අපි මේකේ ලස්සන ලයිට් ටිකක් දාලා මේක වටේ ලයිට් දාලා අර බුදු කුටියත් අතෙන්ට වඩම්මලා බුදු පිළිමෙත් අතෙන්ට වඩම්මලා අපි මේකේ නැවතත් පන්සලක් විදියට ලස්සන වැඩක් කරන්න ඉන්නේ. ඒ කියන්නේ හාමුදුරුවෝ කෙනෙක් ඉතින් පසු කාලේනික හදෙන් ඊද දන්නේ. ඒ කියන්නේ සමහර හාමුදුරුවෝ මේක දැකලා මේක අර මේ මහත්තයා පෝස්ටර් දාන්න ඒක දැකලා හාමුදුරුවෝ ගොඩක් අය එන්න අහලා තිබුණා නේ. ලොකු හාමුදුරුවන්ගේ අවසරයක් තියෙන්න ඕනේ. ඇත්තටම මොකක් හරි පරීක්ෂණයක් තුලින් ගේන්න ඕනේ. ඔව් නිකන්ම ගිහින්නත් බෑ. ස්වාමීන් වහන්සේනවත් නේ. අපේ ලොකු හාමුදුරුවෝ එතන කීවෙත් කෙනෙක් ගෙනලා මෙතන එකපාරට තියනම නිදහස් තැනන්නේ මහත්තයා. මේ ගියන හාමුදුරුවෝ හරි හාමුදුරුවෝ නමක් වෙන්නත් ඕනේ. අනිත් එක මේ මොකද මෙතන ලොකු බලපෑමක් ඒක සිල්වන්ත හාමුදුරුවෝ නමකට වගේ තමයි ඉන්න පුළුවන් වෙන්නේ මෙතන. ඒ කියන්නේ ඔව් මේ තියෙන නැතුව වෙනත් අරමුණු වලින් එන කෙනෙකුට මෙතන ඉන්න බෑ. එතකොට මේ තියෙන කැටයන් ඔක්කොම පැරණි කාරණේවා ඒවා ඒවා දැම්මොයි මතුනේ මේ පින්ත ගියාට පස්සේ තමයි ටිකක් මතුවලා ආවේ. එතකොට දැන් මේ අතන ටැම්පිට ගේට අපිට අත ගහන්න බෑ මුකුත් කරන්න බෑ. ඒකට බෑ. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතෙන් පුරාවිද්‍යාවක මැදිහත් වෙන එක සංරක්ෂණය කළ යුතුමයි නේද? ඒගොල්ලන්ගේ අඩුපාඩු පැහැදිලිව අතන තියෙනවනේ නේද? මේක දැන් කරාම වෙట్లా පොළොත් ඇත්තටම අරකටත් වෙලා තින්නේ ඒකනේ. මහතේ යන් ඕනම් බලන්න මේක මේ බලමු. තවත් වැදගත් ස්ථානයකට අපි යන්නේ සහෝදරනේ ගිහිල්ලා බලමු. එතන එක විහාරගේ විදිහටද කලින් තිබුණේ ආවාසකේ නේද? අපි ආවාසකයට ගිහිල්ලා පොඩ්ඩක් මේක තමයි අර ස්කොටින් පෑන් එක වගේ තිබ්බ එක නේද? දැන් මෙතන මේ පියසට ඒව දැන් නෑ. ඒක ඒ කාලේ ලොකනේ මේ කාලේ තිබුණ ඒ කාලේ හදපු රජ කාලේ හදපු දොරවල් මේක එකපාරක් සංස්කරණය කරලා තිබුණා. මේක මේ කඩන් ගොඩක් කඩන වැටිලා හතර මේක බලන්නකො මේ වගේ තිබුණා.
ඊට පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එකපාරක් ඇවිල්ලා ප්‍රතිසංස්කරණය කරා. මේ වහලේ පුරාවිද්‍යාවේ. ඒතර මේ වහලේ ගහලා තියෙනවා. ඒ කාලේ මත දැන් මේක පුරාවිද්‍යාවක යටතේ තිබිය යුතු ස්ථානයක් මේ. මේ තියෙනවා එහෙම. මේවා අල්ලන්න මේවාට අපිට දැන් බලන්න මිත්‍රෝනි මේ තමයි ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නඩත්තු විය යුතු සංරක්ෂණය විය යුතු මේ ගංහත එහෙම නැත්නම් මේ කුඹල්ඔළුව රජමහා විහාරයේ ටැම්පිටගේ තියෙන රජමහා විහාරයේ ආවාසගේ වර්තමාන තත්ත්වය. මෙන්න මෙහෙම තමයි අපේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒවට වගකිය යුතු නිලධාරීන් මේව බලා ගන්න විදිහ. ඇත්තටම අපිට කියනවනේ අපිට විහාරයකට ගිහුවාම චිත්‍රයක් අල්ලන්න එපා කියලා බෝඩ් ගහලා තියෙනවා. අපිට හරියට සැර කරනවා නේද? කුඩා දරුවෝ ආදරෙන් ආසාවට චිත්‍රයක් ඇල්ලුවොත් ඒක එපා කියලා ඒවට එතන හිටිය ආරක්ෂක නිලධාරීන් පවා සැර කරනවනේ අපිට. ඉඳගත්තත් ගල් බංකුවක නේද? නමුත් මෙන්න බලන්නකෝ දැන් මේක මේ කතන්දරේ ගැලපෙනවද කියලා? මේක ඒක අපිට මේ තිත් යා කරන්න පුළුවන්ද මෙහෙම? මේ හරිම මේ පුරාවිද්‍යාවකින් ප්‍රතිසංස්කරණය කරා මේක එකපාරක්. බලන්න මත මේ ගහලා තියෙන රීප් මේ කොච්චර කියලා පොඩිද කියලා රිජිෆෝම් වගේ. රිජිෆෝම් වගේ. එතනම මේ මට හිතෙන්නේ මේක ආපහු සැරයක් කඩාන වැටෙන්න ලොකු හේතුවක් තමයි මහත බලන්න හැම රීප්යක්ම කැඩිලා තියෙනවා. ඔව්. කියන්නේ ඒ රීප් කැඩලා තියෙන්නේ නේ. සංස්කරණය කරනකොට බාල මට්ටමේ ලී තාමත්ම බාල මට්ටම. කියන්නේ අර පොඩි මේ කියන්නේ පොඩි තට්ටුවක් දානකොට කඩා වැටෙන මට්ටමේ පොඩි කම්බියන කැල්ලක් ගහලා එහෙම වලින් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මහත්තයා ඒ හේතුව තමයි ඒව කඩාන වැටලා උළු ටික කඩාන වැටුණාට පස්සේ තෙමුණා. තෙමුණාට පස්සේ තමයි මේ ඔක්කොම කඩා වැටුණා. ඉතින් අර වහලේ ගහනකොට යාලා මොකක් හින්දාද දන්නේ මේ මාරම පොඩි තුනීම පොඩි මේ රීප පටියක් තමයි ගහලා තියෙන්නේ. ඉතින් ඒක හේතුවෙන් මුළු ආපහු ප්‍රතිසංස්කරණයම දියාරු වෙලාම ගියා. මේ බලන්න මේකේ මේ අපිට පුළුවන්කමක් තියෙනවා මේ ප්‍රශ්නේ. ඔන්න බලන්න පුරාවිද්‍යාවකේ අපේ රාජකාරිය මේ වගේ අහිතක් හිතන්න එපා. මේ මන් ටිකක් තියෙන V20 තිබෙච්ච මේ V20 තිබ්බ තැනනේ. මේ තියෙන ගල් කණු හතර. ඔය තියෙන්නේ. ඔය උඩ තමයි V20 තිබිලා තියෙන්නේ. මේ ගල් කණු හතරේ. ඔව්. ඒ කොටස් දෙකකට තිබිලා තියෙනවා. බඩු ටික දාන්න එක පැත්තක්, V ටික දාන්න එක පැත්තක් විදිහට තමයි කලින් තිබිලා තියෙන්නේ. ඒතර බලන්න මේ දොරක් බලන්න නේද? මේ කැටයම් බලන්නකෝ මේ කැටයන් නේද මේ? මෙතන අර ආලෝක නිසා පේනවද මන් දන්නේ. ඒවයි බා මේ බලන්න මේවයි ඝනකමනේ. ඇත්තට මේ ඝනකමක් නේ. මේ වගේ වල ආයෙත් දැන් කාලේ දකින්න නෑනේ. දකින්න නෑනේ. මේවල ලොක් බලන්නකෝ මේ. ඒක මේක ඒ කාලේ ලොක් මේ ලොකනේ. මේ කාලේ තිබුණා ඒ කාලේ හදපු රජ කාලේ හදපු දොරවල් ජනෙල් V20 මේ විහාරගේ මේ ආවාසගේ මේ තමයි කුස්සිය තිබිලා තියෙන කොටසේ. පාතර තියෙන මේකේ ටොයිලට් එහෙම යනකොට පෙන්නන්න. ඒ ගල් වලින් හදපු. කැසිකිලි පාසු කරන්නේ. දැන් ඇත්තටම මේක අපි මේ අපේ මේ 40 ගණන් වල මේ අපි නිදහස ලැබනකොට මේක තත්ත්ව කොහොමද තිබ්බද දන්නේ නැහැ නේ. ඇත්තට මීට හොඳට තියෙනවා. අන්න ඒකයි දැන් බලන්න අපේ නිදහසෙන් පස්සේ තමයි මේ රටට ඇත්තටම ලොකුම අනතුර උනේ නේද? ඉතින් මම දැන් ඒ කාලෙත් හොඳට තිබෙන්නේ නැති මේක මට මතක කාලේ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ කොහොම හරි මේක ප්‍රතිසංස්කරණය වුණා එකපාරක්. ඔව්. ඒ කරනකොට කරපු හරියට කරපු නැති එකේ ප්‍රතිඵල තමයි මේ තත්ත්වයට වැටෙන්න හේතුව නේද? තත්ත්වයට හැදෙන්න හේතුව. දොරවල් බලන්න ගල් නේ. ලී වුණාට නේ. ඔන්න බලන්න අපි අපේ ඉතිහාසයට නේද? අපි කරලා මේ තමයි හාමුදුරුවෝ මේ නිදාගන්න කියන පාවිච්චි කරපු කාමරේ. මේ ඒක දොර අරින්න බෑ මේ පැත්තේ. නිදාගන්න කුටිය නේද? ඒක තමයි නිදාගන්න කුටිය. අපි බලමු කැමරා එක හිමීම එහෙම උඩ දාගන්න පුළුවන්ද කියලා. මට වෙන අපි තාමත් අපි මේ අපේ සීගිරිය ඒවනේ අපි විකුණන් කන්නේ. දැන් මේකත් විකුණන් කන්න ඒ ඉතිහාසය විකුණන් කන්නත් දැන් බැරි තත්ත්වයක් වෙලා තියෙන්නේ නේද? මේක තිබිලා තියෙන්නේ ඒ ගබඩාව ඒ පන්සලේ දේවල් බඩු ගබඩාව මුළු තැන්ගේට අවශ්‍ය පහසුකම් මේ දේවල් නේද? ඇත්තට මේක අපි මේ වසර 3 සියවස් 3ක් කියවට ඊටත් එහා වෙන්න පුළුවන් නේද? අමාතර පෙන්නන මේකේ ඉතල වැසිකිලි තිබිලා හරි. අපි බලමු වැසිකිලි පහසුකම් කොහොමද තිබුණේ කියලා මෙතන.
ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ ඇන එහෙම එක. මොකද අපේ පුරාවිද්‍යාවකින් අර මේ සෙන්ටිමීටරේ කම්බියනනේ මේවට ගහලා තියෙන්නේ. ඒවත් දිරලා ඇති දැන්. ඒකත් මේ ඒක අර වැසිකිලි මේක තමයි අර ස්කොටින් පෑන් එක වගේ තිබ්බ එක නේද? දැන් මෙතන මේ PS8 ඒව දැන් නෑ. ඒව නෑ. මම හිතා මෙහෙම ගලක් ඔය අලවලා වගේ උඩින් තියෙන්නේ නැති ටිකක් උසට නේද? මේ පහර තියෙනවනේ අපිට. ඔන්න තරම් පෞරාණික වටිනාකමක්ද ඉතිහාසයක්ද මේවා දැනෙන්න ඇත්තටම මේකේ සමහර ඉතින් තව දේවල් තියෙන්නත් ඇති සමහර විට අපි දැන් මේ දකින්න ටික තියෙන්නේ නැති ඒවා මම හිතන්නේ 110ක් වගේ තමයි ඉතුරු වෙලා ඇත්තේ මෙතන නේද? ඉතින් අර මේවා අර කවුරු ඒ ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ. කොහොමද? මේක ඇතුලේ තියෙන්නේ ඒ කොට ඒ ටික තමයි මේක තිබෙන තියෙන ඔය කුස්සිය කොටස. මම තව ඉදිරියට මෙහෙම තියෙන්නේ නැති නේද? මොකද මෙතන මේ පොඩි මේක පසු කාලෙදී දීච්ච වෙන්න. මෙතන පොඩි බිල්ඩින් එක කාමරයක් හදලා හාමුදුරුවමක් ඉඳලා තියෙනවා. කියන්නේ අපේ දීපාවකට හාමුදුරුවන්ගේ ගෝලයෙක්. ගෝලයෙක්. එයා අවුරුදු 8ක් විතර ඉඳලා තියෙනවා මෙතන. අපිට මතක නෑ ටිකක් පොඩි කාලේ. ඒ හාමුදුරුවන්ටත් අවුරුදු 8කට පස්සේ මෙතන ඉන්න හම්බෙලා නැහැ. ඊට පස්සේ ඒ කොට නැගිල්ලත් ඔක්කොම කඩාගෙන වැටලා තියෙනවා. ඒක අයින් කරලා දානවා ඊට පස්සේ මේ ගමේ අය තමයි යහපැත්තේ අර ආවාසිකයක් දැනට හදලා තියෙන්නේ. දැන් මේක ඇත්තටම බැලුවා මේක සම්පූර්ණ මේ ෆ්‍රන්ට් එලිවේෂන් එක සම්පූර්ණ ඉවර කරපු එකක් මේකනේ. ඔව්. කම්ප්ලීට් කරපු එක. කම්ප්ලීට්ම කරපු එකක්. කරලා තිබුණේ. මේක ඇත්තටම පුරාවිද්‍යාවකින් ප්‍රසංස්කරණය කරනකොට හරියට කරපු නැති එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි ඔක්කොම ආපහු නැවත මේ මුළු බිල්ඩින් එකම කඩන් වැටුණා. දැන් හරියට වහලේ ගහලා තිබ්බනම් තෙමෙන්නේ නැහැ නේ මතේ. එහෙනම් මේක ඉතුරු වෙනවා මේ අදට. ඉතුරු වෙනවා අනිවාර්යයෙන්. ඒ ගහන ලීය ඇනේ හරියට කරා නම් බාල දේවල් දාලා තමයි තියෙන්නේ. අපි කොහොමද බාල වැඩේ දැන් කරන්නේ නේද? මෙතන අතර අවිල්ල ඉන්න පුළුවන් පහසුකම් ඔක්කොම තියෙනවා. මේ ඉතින් අර වගේ විදිහට ටිකක් සිල්වන්ත කෙනෙක් වෙන්න ඕන. ඔව්. ඉතින් ගමේ මිනිසුන්ගේ දානේ අනිවාර්යෙන් හම්බ වෙනවා මේක හැම ගමේ අපේ මේ ගම නොවුනත් ඒ අපේ ගමෙනුත් මෙහෙට දානේ ටික එහෙම වරද්දන්නේ නැහැ. ඉතින් අපිට කිව්වොත් අපි යනවනේ ඕන දවස් අපිත් කරනවා. සහෝදරය ගම නම් මොකක්ද? මගේ ගම දැල්ලටිය ගම. දැල්ලටිය. එතන ටිකක් ඉතින් එහා පැත්තේ කිලෝමීටරයක් විතර තව එහාට යන්න ඕන. අපි ගම කුමට මේ අමාරුවක්ද නේ? මට අතන දුකයි ඉතින් අපි මේ වගේ අපේ නේද අපේ සංස්කෘතියනේ නේද මම ඇත්තට මේ අවස්ථාව කරගන්න ඔයාට ස්තුතිවන්ත වෙන්න. මොකද තරුණයෙක් වශයෙන් තමන්ගේ මේ කාලය කැප කරගෙන මේ වගේ ඉතිහාසයක් රැකගන්න පිරිසුදු හිතින්ම මේකට දායක වෙලා අප කැප වෙන එක සම්බන්ධයෙන් ඇත්තටම සමාජය ගරු කරන්න ඕනේ. තරුණ පරපුර ඇත්තටම ඔයා වගේ අය තමයි ෆලෝ කරන්න ඕනේ නේද? අපි ගොල්ලෝ ගොඩක් එකතු වුණා මේක අපි මේ කොටස කරනටත් මහත්තයා මේ අපි ලස්සන වැඩක් කරා මේක හදලා මෙතන දානයක් දීලා එයාලගේ කටින චීවර පූජා උත්සවෙත් තිබ්බා ලස්සනට පිරිතක් කියලා අපි එහෙම වැඩක් කරා. ඉතින් හාමුදුරුවෝ කෙනෙක් නැතිකොට තමයි ඉතින් මේක නිකන් කැලෑවට යනවා. ඉතින් ඒ අවසරයෙන් එතකොට කට්ටිය ඇවිල්ලා මේකේ ප්‍රයෝජන ගන්නවා. ඇත්තටම එක අතකින් ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ පන්සලේ ආරක්ෂකයා. ධර්මයේ ආරක්ෂකයා, ශාසනයේ ආරක්ෂකයා සහ ස්ථානයේ පූජා භූමියේ ආරක්ෂකයා නේ. අපි අතරම මේක ආයුධ රහිත ආරක්ෂකයා. දැන් ලයිට් අපි ඔය වගේ ටික වියදමක් කරලා අපි දැන් මේක ලොකු වැඩක් කරන්න යන්නේ. ඔව්. නමුත් දැන් අපිට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි එහෙම වියදම් කරලා කරාට පස්සේ ආපහු මේක කරාවට මම මහත්තයා ඔය බුදු පිළිම තැන්පත් කරන වෙලාවේ එහා පැත්තෙන් මේ බුදු රැස් වැලල්ලා අර LED light system එකේ කලයට රුපියල් දැන් 19 රුපියල් 30ක් විතර ඉඳන් කළා කරේ. ඒක එහෙම නෑ අර ඒ ඔක්කොම දැන් හොරු අරන් ගිහිල්ලා. නේද? එතකොට මේක ඇතුලේ තිබ්බ ගොඩක් දේවලුත් අරන් ගිහලා කියලා තමයි කියන්නේ. අපි මෙහෙම කරමු දැන් මේක. එතකොට අපි හොඳ ස්වාමීන් වහන්සේ කෙනෙකුට අපි කතා බහ කරමු. එතකොට ඒ කෙනෙක් අපිට නායක ස්වාමීන් වහන්සේ හරහා අනුමැතිය ගන්න පුළුවන් නේ. අපි නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරමු. මේක අනිවාර්යෙන් වෙනවා. හොඳ සිල්වන්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි සම්බන්ධ කරලා උත්සාහ කරමු. එහෙනම් මයිකට සුබපතනවා ඔයාලට. එහෙනම් ගොඩාක් ස්තුතියි වගේ කාලය මම වෙන කැප කරාට ඒ වගේම ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැකියක්මනින් අපි සම්බන්ධ කරගෙන උත්සාහ කරමු. වගේම පුරාවිද්‍යාවක අපි මේ ඉන්න මේ ස්ථානයට හැකියක්මනින් දැඩි අවධානයක් දාන්න කියලා ආදරෙන් ඉල්ලා හිටිනවා. ඒ වෙනුවෙන් ඔයාලට අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ සහෝදරයා? අතර මේ පන්සල සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්. මේක මම මහත්තයාට කියන්නේ මේක අපි මම ওই පාරෙන් නිතර යනකොට රැයට අපි දකිනවා කළුවර වෙච්ච තැනක් විදිහට තමයි රැයට දකින්නේ. ඉතින් මට ඕන මේක ඇත්තටම අර කළුවරක තියෙන දෙයක් ආලෝකමත් කරලා වෙන්නනේ අපිට ඕන. ඉතින්
මේ වගේ තැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හරි බලලා මේවා ඉස්සරහ අනාගත පරපුරට රැකලා දෙන්න මැදිහත් වෙන්න කියන එක තමයි මට ඉතරම ඉල්ලන්න තියෙන්නේ. එතන මේ පන්සලට හොඳ ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ කරලා දෙන්න කියලා තමයි එතන මට ඉල්ලන්න තියෙන්නේ. මොකද අපේ ලොකු හාමුදුරුවෝ හරහා ඒ හාමුදුරුවෝ අනුව දැනුම ඇතිව මෙතන වැඩ ඉන්න පුළුවන් හොඳ සිල්වන්ත හාමුදුරුවෝ නමක් මෙතෙන්ද හිටියා නම් තව මේ පන්සල ඇත්තටම දියුණු වෙයි. මොකද රැක ගන්න මොන කිසිම දෙයක් අභාවයට යන්නේ නැති වෙයි. එතකොට දැන් අපිත් ඇත්තටම කරන දේවල් හරි රැක ගන්න මෙතන හාමුදුරුවෝ නමක් ඇත්තටම ඉන්න ඕන. වගේම අපිට අවිල්ලා හවසකට බෝධි පූජාවක් තියන්න, ආගමික දෙයක් කරගන්න, ලස්සන පින්කමක් පොයට හරි කරන්න හොඳ ස්වාමීන් වහන්සේ නමක් මෙතන සම්බන්ධ කරගන්න පුළුවන් වුණොත් ඒක ලොකු දෙයක්. ඒක තමයි අවසන් බලාපොරොත්තු. මම වත් එක්ක මේ සාකච්ඡාවේ මම අන්තිමේට මම මෙහෙම කියන්නම්. මොකද මම කාලයක් මම මේක වත් එක්ක පළවෙනි පාර මම මේක ෂෙයා කරන්නේ. මම කාලයක් මාලදිවයිනේ සේවය කරා. ටිකක් දුෂ්කර දූපතක. ඒ දූපතේ තියෙනවා මේ පරණ පල්ලියක්. ඒ පල්ලිය ඇත්තටම මට ආරංචි වුණා මේක පරණ අපේ ඉපැරණි මාලදිවයින කියන්නේ මේ බෞද්ධ බුද්ධාගම රටක්නේ. ඒක පරණ පන්සලක් කියලා. ඉතින් මං ගියාට පස්සේ ඇත්තටම මම දැක්ක ඒක පරණ විහාරයක්. බුදු පිළිමේ සම්පූර්ණ හැතපෙන පිළිමයක් තිබිලා තියෙනවා. ඒක අයින් කරලා තමයි ඒගොල්ලන්ගේ හැමදේම. මොකද ඒගොල්ලන්ට ඉතිහාසයක් නැහැ. ඉතින් මම මේක මේ වරදව ගන්න එපා. අපේ මුස්ලිම් සහෝදරයෝ වගේ වීඩියෝස් බලනවානේ. ඉතින් අපි ඒකට කරු කරනවා. නමුත් මම මේ කියන්නේ මුස්ලිම් වරුන්ට අපේ ඉතිහාසය තිබුණා නම් කොහොම රැකගන්නේද නේද? මම මේ මුස්ලිම් සහෝදරයෝ පැත්තෙන් නම් කතා කරන්නේ. මොකද මම ඒගොල්ලන්ට ලොකු භක්තියක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ මේ තියෙන මේ ක්වොලිටි එකට. ඉතින් මේ ඉතිහාසය ඒගොල්ලන්ට තිබුණා නම් ඇත්තටම මුස්ලිම් වරු බෞද්ධ වුණා නම් අද මේ රට මෙහෙම අභාගයට යන්නේ මේ වගේ තැන්. මේක අපේ වැරද්දක් තියෙනවා. මේ වගේ දෙයක් මුස්ලිම් වරුන්ට තිබ්බනම් ඇත්තටම ඒගොල්ලන්ට තියෙන ලස්සනට හදපු මේ ඊයේ පෙර හදපු පල්ලිනේ කැටයන් මේ කොන්ක්‍රීට් වලින් හදපු මේ වගේ එක ලිය කැටයමක් තියෙනවද ඒගොල්ලන්ට මේ රටේ? නෑ. හැබැයි ඒගොල්ලන්ට තිබුණා නම් ඇත්තටම ගත්තොත් මුස්ලිම් වරු තමයි බෞද්ධයෝ. මට හිතෙන්නේ උදව්වක් කිල්ලුවත් ඒ කරත් කණ්ඩායම් කෑගාරත්තේ දරුවන් රැක ගැනීම, කාන්තාවන් රැක ගැනීම, ඒක පහද හත දාලා නෑ. නමුත් කාන්තාවන් රැක ගැනීම, දූෂණ නෑ, ස්ත්‍රී දූෂණ නෑ. ඒ දේවල් තාම තඩු මට්ටමන්නේ. නමුත් වැඩි හිටියෝ ගැන ඇත්තටම ආගම උතුම් ඉදිරියට අම්මලා තාත්තලාට උනත් එයාලා ඇත්තටම අම්මා කිව්ව වයිෆ් උනත් අතාරිනවනේ. එහෙම හොඳ සංස්කෘතියක් කියන්නේ එයාලා පවත්වාගෙන යනවා. ඉතින් ඒ කට්ටියගේ ආගම එයාලා හරියටම කරනවා. මං කියන්නේ ඒකයි මේ බුද්ධ ආගම ඒගොල්ලන්ගේ වුණා නම් අපේ තරුණයෝ තමයි නේද ආගම අතරම අපි කිව්වත් පොයකටවත් අතරම පන්සලකට යන එකක් නැහැනේ. නේද? ඉතින් පන්සලේ දෙයක් කරත් අපි දැන් මේ වගේ පොදු දෙයක් කරත් සම්බන්ධ වෙන පිරිස ඉතාම අඩුයි. ඒක දැන් ඒක ඇත්තටම ඕගොල්ලෝ අර අත්තරන් දරුවෝ අත්තරන් දෙවමෙන් අත්තරන් දරුවෝ. ඉතින් අර ඔයාගේ මවතුමීටම ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ වගේ ඇත්තට වීර පුත්තු තමයි නේද? අපිට අවශ්‍ය මේ තමයි හෙලේ නියම සිංහල කොල්ලෝ කියන්න පුළුවන්. නැතුව අර මේ බයිසිකලේ පැදලා වීල් කරන්න ගිහිල්ලා ලොරියකට සෙට් වෙන නේද? ඒ වගේ තරුණයෝ නෙවෙයි. මේ තමයි නියම තරුණයෝ. ඇත්තටම ඔයාව හම්බෙච්ච එක මට ලොකු භාග්‍යයක්. ඔයා කරන කැපකිරීම මේ වගේ සිතුවිලි ජාතිය ගැන හැඟීම, ආගම ගැන හැඟීම, සිද්ධාස්ථාන ගැන තියෙන හැඟීම මිල කරන්න බෑ. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම ඔයාට. මේ හිතනෙක් ගැන ඔයා තමයි අපේ රටේ අනාගතේ. මම ස්තුතියි. බලන්න මිත්‍රෝනේ මම පොඩ්ඩක් පරිස්සමට පෙන්නන්නම්. මෙතන තියෙන කුරුළු කූඩුවක්. මේ මොන කුරුල්ලෙක්ද දන්නේ නැහැ නේද? එයා බිත්තර රකින්න අම්මා කෙනෙක්. බලන්න මන් දිහා බලනවා. ඊට ලඟ වෙන්නේ නැහැ පැටියෝ. එයා කවුද මේ කුරුල්ලනේ? හරි එහෙනම් අපි ගියා පරිස්සමෙන් ඉන්න. බලන්න නේද මේ වගේ ඒවා අර සිංගප්පූරු එහෙම සංචාරකයන්ට පෙන්වන්නේ සෙටප් එකක්නේ හදපු අපේ රටේ ඉතිහාසය ගත්තොත් දැන් අද මං ගිය ගමන් කර ස්ථානේ ඒ වගේම ස්වභාවික පරිසර පද්ධති ඒත් මේ හැම දෙයක්ම අපිට ස්වභාවිකවම දීලා තියෙනවා නේ. අය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ නේ සහෝදරයා. ඇත්තටම අපිට දීපු දේවල් ඇත්තටම ස්වභාවිකව බෑ ඊතරම්. හැම දෙයක්ම දීලා තියෙනවා. මේවා විකුණගෙන හරි පෙන්නගෙන හරි ජීවත් වෙන්න කියලා. අපි ඒක කරන්නේත් නැහැ නේද? අපි කරන්නේ කන්දක් පෙන්නලා හම්බ කරන වෙනකොට කන්ද පහක් කරනවා ඇත්තටම. ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් ආන්න තියෙන එකට වැලිගොඩ දාලා ඒක විනාශ කරනවා. ගංගාවට ගිහලා ඒක විනාශ කරනවා. ගල් ටික පෑදෙනකන් අපි වැලිගොඩ දැම්මා නේද?
දැන් අර ඒත් ඒකනේ කරන්නේ මාම්පිටියද මයංගනේ ඉවරයිනේ. දැන් අර ඔව් ගල්ුවේ මිටියාවතකින්දී සම්පූර්ණයෙන්ම ඉවර වෙලා තියෙන්නේ වැලිකොට. දැන් මේ ලොකු මාෆියාවක් ඉන්නවා. ඔව් මාම්පිටිය හරි කොහේ සිරිපුරු සයිඩ් එකේ පොළොන්නරු එක්කට දානවා මනම්පිටිය හරියට මනම්පිටියත් ලොකු මාෆියා ගන්න. ඔව් නේද? රට කන හොරු ගොඩක් ඉන්නවා ඉතින්. ඔව් කියලා වැඩක් නැහැ. මේක තමයි මේ ගමේ තියෙන වෙල්යායනේ. වෙල්යායනේ. ලොකු වෙලක් වෙල් මේ නෑ දැන්. නෑ ලොකු මේ වෙල්යාය වල නෑ සාමාන්‍යයෙන් මේ වටපිටාවේ කට්ටිය තමයි මේකම නඩත්තු කරගන්නවා. කවදාවත් නැති වෙන්නේ නෑ මේක. නිතරම වගේ මේක අපිට පේන්න තියෙනවානේ. ඔව්. මම හිතන්නේ මැයි වෙද්දි අප්‍රේල් මැයි වෙද්දි ඔව් ගුවන් කපන තත්ත්වයට එයි නේද? මොකද මේක විතරයි අපිට දැන් ඉතුරුලා තියෙන වෙල්යායක් තියෙන ගම විදියට. ඔව්. පිවිසෙද්දිම හරිම ලස්සන වෙනුවක් එන්නේ මේකෙන් තමයිනේ. ගමට ඇතුල් වෙනකොටම දැක්ක හරිම මේ වැදගත් දෙයකට ඇත්තටම. ඒක මොකක්ද කියලා අපි තව ටිකකින් බලමු. හැබැයි මට වොරොන්දු වෙන්න බෑ ඒක කරගන්න පුළුවන් වේද කියලා. බලමු ඈ. හැබැයි ඉන්නේ හරි ලස්සන ඉතරණි ගෙදරක ඉන්නේ. බලමු අපේ සහෝදරයෝ උත්සාහ කරනවා ඒක කරගන්න පුළුවන් වේද කියලා බලමු. මං කියන්නම් ඒ මොකද්ද කියලා. පොඩ්ඩක් එන්න කුතුහලයේ තියාගන්න. හලෝ සහෝදර. බලමු උත්සාහ කරලා කතා කරානේ. අයියා ඕකේ වෙයිද දන්නේ බලමු. රයිට්. අපි බලමු අයියා කරුණාවන්ත වේද කියලා. ඔගේ වැඩේට. මොකද්ද කියලා පෙන්වන්න පොඩ්ඩක් ඉන්න. පරණ ගයක් නේ බලවුවක් වගේ. ඔව් ගයක්. ඔව්. ලස්සන තැනක් ඒ. අමන් නෑනේ පොඩ්ඩක්. ප්‍රශ්න නෑනේ. අනේ පොඩි තොරතුරක් ඕනේ. ඇත්තටම මේ ගමට ඇතුල් වෙනකොටම මම මේක බලාගෙන ගියා. මට හිතට පුදුම විදිහට ගියා. මේකත් එක්ක තියෙන කතන්දරේ මොකද්ද? ඉතිහාසය මොකද්ද? ඇත්තටම මේවා හරිම ඕගොල්ලෝ මිදුලෙම මේක මෙහෙම දාලා තින්නේ මොකද? පුතු ප්‍රශ්න කෝටියක් ආවට. මේක හැබැයි ඕගොල්ලෝ හොඳ මේ බරක් නෑ මේක මචං මේක තිබ්බේ පෙරදිනේ ෆිල්ම් හෝල් එක ළඟ. අපි චුට්ට ළඟට ගිහලා බලමු. මේ විදිහම තමයි මට ඕනේ මේක තිබ්බේ අපේ පෙරදිනේ ෆිල්ම් හෝල් එක ළඟ දාලා රේස් පැදපු කෙනෙක් තමයි මේකේ අපි ගද්දී අයිති කියලා දීපේ. යා නැති වුණා. මේ රේස් පැදපු රේස් මේක ඇමරිකාවෙන් ලංකාවට ගෙනලා තියෙන්නේ. මේ වගේ වාහන පහක් තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. වහලේ නැති තුනක් ඇවිල්ලා තියෙනවා. ලිමිටඩ් නේ? ඔව් ලිමිටඩ්. මේක වික්ටෝරියා රැජින මොනවා හරි මේ වික්ටෝරියා වේල්ල විවෘත කරන්න එද්දී මේ වගේ වාහන වහලේ නැති වාහන දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ ස්කොඩ් එකට වගේ මේ වගේ වාහන දෙකක් තව පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. මේක පරණ වාහනයක්. ඔව්. ෆෝඩ් වර්ගයට ආයත් වාහන. ෆෝඩ් වර්ගය. මේක සාමාන්‍ය නිෂ්පාදිත වර්ෂයේම හැංගි අක්කරේ අවබෝධයක් තියෙනවා. මේවට සාමාන්‍ය කොහොමද මේක නීතිමය පැත්තේ පොතපත් දේව තියෙනවද? මේ පොතත් ඔක්කොම තියෙනවා. මේක දිව ගොඩක් කල් දිවුවා. දුවල ඉවරලා මේ හරි ලොකුයිනේ. ඔව් ලොකුයි මේක ලොකුයි. අඩි 14මාරක් විතර දිගයි මේක. මේ පේන්ට් කරන්න බාස් කෙනෙකුට අපේ තාත්තා අවුරුදු 3-4 සැරයක් මේක පේන්ට් කරනවා. බාසුගොන්න කෙනෙක් ගෙනලා කෑලි ගලවලා පේන්ට් කරන්න ගියා. මිනිස්සයා සල්ලි ටික අරන් මාරුණා. ඊට පස්සේ මේ එහෙම අතෑරලා. එහෙම මෙහෙට වෙලා බාසුන්ලා වෙලා පොඩක් එහෙම අතෑරුණා. ඊපස්සේ මේ තත්ත්වේ තියෙනවා ඉතින්. තත්ත්වේ තියෙනවා නේද? දැන් මේක කොහොමද අවසන් මේක ස්ටාර්ට් කරපු දවසක් එහෙම මතකයක් තියෙනවා. මේක කොහොමද දැනට අවුරුදු 3-4කට උඩ තියෙන ස්ටාර්ට් කරා. ඒ කියන්නේ තාම එන්ජින් එක හැම එන්ජින් එකේ ප්‍රශ්නයක් නෑ. දැන් නෑනේ. ඔව්. මේක 2002 මේ මම එතකොට බණ්ඩාරලා හිටියා. බණ්ඩාරලා ඉඳිද්දි මේක 2002 මේ මම බලන්න අපේ ක්ලාස් එකේ පාටියක් තිබ්බ අන්තිම පාටිය. ඒකට අපේ අම්මලා තාත්තලා කැවුම් එහෙම උයාගෙන ආවේ මේකෙන් මම බලන්න. ඔව් 2002 මේ මෑතකදී ලොකු ඒ කියන්නේ අවුරුදු 20 ගානක් කියන්නේ. ඔව්. ඒතර මේක බෙන්ස් එකක්. මේක අපේ තාත්තලා මේ පරණ වාහන පොඩි පිස්සුවක් තියෙනවා. ඒක පේනවා මේ මේක මේ බෙන්ස් කාර් එක තව කාර් දෙකක් තුනක් තිබ්බා. තාත්තා මේක ගෙනාවේ මේක පැදපු එක මේ අරින්න පුළුවන්කම තියෙනවා. පුළුවන්ද බැරිද? ඇත්තටම හරි පිනක් මේක අරගන්න පුළුවන් නම්.
නෑ නේ කෙනා වගේ තියෙන කේස්. කියලා වෙලා තියෙන. කෙනා වගේ. හරින්නේ. වෙන වාහන අර කාර් මේක දුවපු කාර් එකක්. එකක් දුවපු කාර්යයක් නේ. මේක දුවපු කාර් එකක්. මේ තව බේස් කාර් එකක් ගත්තා මේවා හදන්න. ඒකලා හදන්න බෑ. මේ බාසුනලත් එක තියෙන හරි අමාරුයි. වාහන හදන්න දැන්. ඔව්. එඳ එක තැන දැම්මම තමයි. මේක නිෂ්පාදිත වර්ෂයේ කොහොමද දන්නේ නේ? හදන්න මේක පරණ එකක්. මේක 32 විතර වෙන්න ඕන මම හිතා 30 කරන් නම්බර්. 30 ගණන් නේ. එන්නේ. දැන් මේකේ මේ ඉපැරණි තත්ත්වෙත් එක්ක ලොකු වෙන වටිනාකමක් තියෙනවා. ඒකනේ වැඩි. ඉතින් ලස්සනයි ගේ ඉස්සරහ. මේක අපේ අම්මගේ ගෙදර. අම්මගේ මහ ගෙදර මේක. එතන අයියා මෙහි මම මේ පාදිච්චි. හරියයි එහෙනම් බොහොම ස්තුතියි අතන මට. මම බලනවා මම වගේ YouTube channel එක බලනවා මේ දවස් ඉවා තනි කර මේ නායකී තැන් වල ඉන්නේ කිලෝක වෙන ප්‍රෝග්‍රෑම් කරා මම ගොඩක් බලනවා ඒක. බොහොම ස්තුතියි. thank you මේ කාලේ දුන්න පෞද්ගලික පෙන්වන්න කැමති නෑ ඒක ප්‍රශ්නයක් නෑ ඕල්ලා ඔයලා ඔය ඉතින් බලනවා ගොඩක් කට්ටිය වෙලා කතා කරලා ඉතින් බලලා යනවා. දැන් තව කට්ටිය මේක බලන්න ඉමු. එනවා ගොඩක් එන පාරේ යති නිතරම මේ කට්ටිය ගෙවි තේ පැල මොනවා හරි ගන්නේ කොහේ හරි මිනිස්සු ඉන්නවතලා වාහනයක් හරි නවත්තලා අහනවා මොකද මේක දෙනවද නැද්ද මේ කියලා. මම තව ටිකක් ඔස්සේ ටිකට් එකක් දීලා වඩ වෙන්න. එච්චර වටිනාකමක් තියෙනවා අතන ඔයාලට තේරෙන්නේ නෑ මේක ඇත්තට වටිනාකමක් තියෙනවා අපේ තාත්තයි මම හිතන්නේ අපිට යම්සි ලොකු මුදලක් ඕනේ දැන් මේක ගොඩ දාගන්න. ඔව්. පොඩි මුදලකින් මේක දැන් ගොඩ දාගන්න බෑ තියෙන තත්ත්වය. හොඳ ගෑරේජ් එකකට ගිහින් දාලා මුල ඉඳන් ආයේ මේක හදන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒකට දැන් කාලෙත් එක ලොකු වියදමක් ලක්ෂ 15කට එහා යයි වියදමක් යනවා කියලා අපි හිතා ඉන්නේ හින්දා පොඩ්ඩක් තියා ඉන්න සල්ලි ටිකක් ඉන්නවනේ. එනකන්. හොඳ වහලා තියෙන එක හොඳයි. ඔව් වහලා හට්ටයක් කියලා ගහලා දාලා තියෙන්නේ. ඒ ආයිසා තමයි අතරම අපි අයියගෙන පොඩ්ඩක් බලමු නේද? මේ අයියා කොහොමද? අන්න මේ දැකලා තියෙනව නේද? ඔව්. දැකලා හරි බොහොම ස්තුතියි. ඔයාගේ යන ලස්සන මේ කතාවක් අපිට සහෝදරයා කිව්වා. හම්බෙන් හම්බුණා. මෙතුම ආවා. ඔව් මෙතුම මේ පන්සලට ඇවිල්ලා තිබුණා මේ මහත්තයා. හරි හරි. මම පන්සලට ගියා වෙලාවක මේ මගේ අතේ තියෙන ෆෝම් එක මොකද්ද කියලා ඇහුවා. හරි. ඊට පස්සේ මං ගා මේක මේ අම්මට වෙනුවෙන් මේ වගේ දෙයක් ඊට පස්සේ මං ඒ වෙලාවේ මතක් කරා මට මේ අදහස දුන්නේ ඔයාගේ ලන්න. මේ අදහස දෙන්න හේතුව මෙතුමා ඇවිල්ලා මම බඩු ගත්තා. අම්මගේ දානේ තියෙනවා කියලා කිව්වා. ඒ දානෙට බඩු ගන්නකොට බඩු මුට්ටිය ගත්තන් පස්සේ මං කිව්වා මේකට වඩා හොඳ දේවල් තියෙනවා අපේ මුස්ලිම් ආගමෙත් කරන මේක තමයි. මේක නෙමෙයි වෙන්න ඕනේ. මේක කාපුවාම ඉවරයි. හාමුදුරුවන්ට දුන්නාම ඉවරයි. ඒක නෙවෙයි වෙන්න තියෙන්නේ. සදාටම අපි දෙනවා නම් අපිටත් ඒකට මම කියපු එකට මටත් හම්බ වෙනවා. දෙයියන්ගෙන් මෙයාටත් හම්බ වෙනවා. එයාගේ අම්මටත් පින හම්බ වෙනවා. ඒ නිසා ඔයා වැඩක් කරන්න වතුර අරන් දෙන්න නැති මිනිස්සුන්ට වතුර අරන් දෙන්න. එහෙම නැත්නම් ගෑක් මොකක් හරි අඩපණක් යන ඒක අරන් දෙන්න. ඒ වගේ ස්ථිර මේකක් හදලා දෙන්න කියලා සදාකාලික තියෙන දෙයක්. සදාකාලික දෙන්න. ඒ කියන්නේ තියෙන වටිනාකම වැඩි වෙනවා. මේක තමයි ඔයාගේ කටින් වචන පිළිගුණ පින කියලා. දැන් ඔයා උපතින් ඉස්ලාම් භක්තිකයෙක් නේ මුස්ලිම් ජාතිකයෙක් නේ. එතකොට ඔයගොල්ලෝ පින තව විශ්වාස කරනවද? එහෙම සාමාන්‍යයෙන් මොකද්ද ඇත්තටම? අපි විශ්වාස කරනවා කියන්නේ මේකද මේ ඔය අකුරු අරන් දෙනව නේද? මේ අපේ අම්මා නැති වුණා. එතකොට දැන් එයා බූ දාන කරලා ඉවරයි. නමුත් සදාට මේ වතුර බොනකොට එයාගේ අම්මට පින යනවා. ඒ යනවා. ඔව්. අයියලට විශ්වාස කරනවනේ. ඒක අපි විශ්වාස කරනවා. ඒක අපේ ආගමේ කියලා තියෙනවා ඒක. මේක වෙන්න කියලා. දැන් මේ නෝබි මාසෙ එනකොට මේ නෝබි උපාසක අපි ගන්නේ දුප්පත් මිනිසුන්ගේ බඩ ගින්න. කොහොමද කියලා බලන තමයි මේ පොහසත් අයට මේකක් ගෙන්නේ මේක. තේරුණාද? දුප්පත්කම දැන් කන්න නැති මිනිස්සෙක් කොහොමද දරාගෙන ඉන්නේ? ඒක බලන තමයි මේක නෝම්බි උපවාසයේ තියෙන්නේ. ඒ වගේ තමයි මෙරිච්චාම අපි කොච්චර මේ දුන්නත් වෙනක් නෑ එකක් දෙන්න පුළුවන් කණ්ඩ දෙන්න පුළුවන්. මිනිසෙකුට ඇති වෙන්න දෙන්න පුළුවන් කණ්ඩ. දෙවනුව මේ වගේ සදාටම මේ වතුර දෙන්න බලන මේ අම්මා නැති වුණා මෙයාත් නැති වෙනවා. මමත් නැති වෙනවා. උපදේශ දීපිය කරත් නැති වෙනවා. ඒ වුණත් අපිටත් මේකේ පිටක් හම්බ වෙනවා. අපි කියපු එකට මෙයා කරපු එකට කියලා නැතුණත් ක්‍රියාව පවතිනවා. පවතිනවා. ඒතර අයිය දැන් ඔයගොල්ලෝ
පින කෙනෙක් විශ්වාස කරනවානේ. ඔව්. තව මොනවද ඔය වගේ පින් කටයුතු තියෙනවා ඔයගොල්ලෝ? දැන් මේක සමාජයට හරි වැදගත් දෙයක්. තව මොනවද මේ වගේ පින් කියලා ඔයගොල්ලෝ කරන්නේ සාමාන්‍යයෙන්? මුස්ලිම් භක්තිකයෝ. මුස්ලිම් භක්තිකයෝ කරන්නේ අනිවාර්යයෙන්ම මේ වතුර මේ වගේ දේවල් අරන් දෙනවා. සදාටම තියෙන එක. නිවාස ඉදි කරනවා. නිවාස ආයේ ඉගෙනුම නැති කට්ටියට ළමයින්ට පොත්පත් අරන් දෙනවා. එතකොට මේ මනුස්සයා මේ ළමයා ඉගෙනගෙන මේ විශ්වවිද්‍යාල ගිහිල්ලා දොස්තරවරයෙක් වුණොත් ඒකේ පින හම්බ වෙනවා. ආයේ ඉස්පිරිතාලකට බඩු අරන් දෙන්න අනිවාර්යයි. ඒකත් ඉස්පිරිතාලේ ඉන්නේ අපි. අපි තමයි යන්නේ ඒ වාඩුවට. හරිද? දුප්පත් මිනිස්සු තමයි ඒකට යන්නේ. ඒක ඉස්පිරිතාලට බඩු මුට්ටු එහෙම අරන් දෙනවා නම් ඇඳක් අරන් දෙනවා නම් නැත්නම් අර රෝද පුටුවක් අරන් දෙනවා නම් නැත්නම් බෙහෙත් අරන් දෙනවා නම් මේ ඔක්කොම සදාටම ගිලනුන්ට උපස්ථාන කිරීම නේද? තමයි අපි කරන්නේ ඒක තමයි. එතකොට ස්ථිර පිනක්. එතකොට පව් මොනවද සාමාන්‍යයෙන්? ඉස්ලාම ආගමට අනුව පව් කියන එක දැන් මිනිස්සෙන්ට කරන අපරාධය තියෙනවා නේද? මේකට සමාවක් නැහැ. නෑ. කිසිම සමාවක් සමාවක් නැහැ. මේ මිනිස්සයාගේ සමාව ගන්නකම් අපිට සමාවක් නැහැ ඒක. හරිද? ඒ වුණාට දෙයියන්ට කරන දැන් දෙයියෝ අපිව මාවල තියන්නේ දෙයියන් වදින්න කියලා තමයි අපිව වල තියන්නේ. මේ තියෙන වස්තු ඔක්කොම අපිට තමයි මේව කරලා තියෙන්නේ. ජීවත් වෙන්න තමයි මේ කණ්ඩ බොණ්ඩ මේ ඔක්කොම දාලා තියෙන්නේ. මේ ඔක්කොම අරගෙන අපි දෙයියන්ට දෙයියන් වදින්න ඕනේ. හරිද? ඒක කරන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන්නේ. අයිය දැන් ඔයා පව් කියන එක කෙනෙකුට අල්ලපු ගෙදර වුණත් බඩගින්න ඉන්නවා කියමුකෝ. අපි හොඳට කාලා බිලනවා දන්නවා අපිට අල්ලපු ගෙදර බඩගින්න ඉන්නවා කියලා. ඒක අපිට පවක්. හරිද? ඒගොල්ලොන්ට දෙන්න ඕනේ. පළමුවෙන්ම බලලා තියෙන අල්ලපු ගෙදර. දෙවෙනුව තමයි ඥාතියෝ. අසල්වැසියා තමයි පළමුවම අපි රැක ගන්න ඕනේ. ඒකත් අපේ මරණයකට හරි නැත්නම් මොකකට අපිට කරදරයක් වුණොත් හරි ඒගොල්ලොන් තමයි පළමුවෙන්ම ගොඩ වෙන්නේ. බාලමිත්‍රෝනි ඉගෙන ගන්න තියෙන දේවල් නේ. අයියෝ ඔයා මේ කාර්යබහුල වෙලාවක් නිසා මම පොඩි අවසන් වශයෙන් ප්‍රශ්නයක් අහන්න. දැන් අයියේ මේ දිනවල ගොඩක් මේ තරුණ පරපුරේ යතුරු පැදිය අනතුරු වලින් මැරෙන ප්‍රමාණය වැඩිනේ අයියා. එතකොට එතනින් බහුතරයක් අපේ නැති වෙන්නේ සිංහල කියන සිංහල තරුණනේ ඒක අපි දන්නවනේ. ඇයි අයියා මේ මුස්ලිම් තරුණයෝ මෙච්චර එහෙම දෙයක් වෙන්නේ නැති ඇත්තේ ඇයි ඒගොල්ලන්ගේ විනය පැත්තෙන් මේක කොහොමද එච්චර අඩු වෙලා තියෙන්නේ කොහොමද ඔයා හිතන විදිහට? මොකද අපිට පළමුවෙන්ම අපිට පේන්නේ තමයි. හරි. ඔව්. අනිවාර්යයෙන් පළමුවෙන්ම මේ ඒක සිංහල අපේ සිංහල කළු සිංහලෝ අහගන්න. මත්පැන් මත්ද්‍රව්‍ය මේ දෙකෙන් බලනවා මේ රට ගොඩ ගන්න පුළුවන්. අපි රට ගැන බලන්න ඕනේ. අපි රට මොකද අපිට කරේ කියන්නේ නැතුව හිතන්නේ නැතුව අපි රටට මොකද කරේ එක තමයි හිතන්නේ. දැන් බලලා ගහක් හිටවලා යනවා අපි. ගහක් හිටවලා යනවා. ඒ ගහෙන් මේ අපි මරුණත් ඒකෙන් කඩලා කනකොට ඒකට අපිට පින් ආයිතල. ඒක දෙයක් තමයි අපි මෙරිච්ච මිනිසුන්ගේ මේකට අපි පොල් පැල පහක් කර දෙනවා. ඒ පොල් පැල අවුරුදු 5න් ගෙඩි දෙනවා. එතකොට ඒකෙමුත් අපි නැතත් දෙයක් ඔය පින් හම්බ වෙනවා. ඒකත් තියෙනවා. සින්දුවක් තිබේ මොකටද මුත්තේ මොකටද ඔබ ඔය අන්න ඒ වගේ තමයි නේද? ලංකාවේ ඉන්න සිංහල මිනිස්සු හරි හොඳයි. හරි හොඳයි. සමනලයා වගේ. ඒකත් ඒතර හිත පපුවක් තියෙන මිනිස්සු තමයි ඒත් මහනුවර දිස්ත්‍රික්කේ මම කියන්නේ. මනුස්සත් හරිම වටිනාකම මිනිස්සු තමයි ඉන්නේ. අනිත් පළාත් වලට වගේ නෙවෙයි. හොඳ ගතිගුණ තියෙන මිනිස්සු. හිත උණු වෙනවට. ඔව්. නමුත් මේ බීමෙන් විතර තුරන් වෙලා මේ මත්ද්‍රව්‍යයෙන් දුර වෙලා ඊටුත් මුස්ලිම් කට්ටියත් අපි එක්කම එකයි. දැන් මේ මුස්ලිම් අපේ සහෝදරෙක් මේ කියන්නේ හරිද? එතකොට අයියා දැන් අපේ අර සමහර ඉක්මනින් මේ අර ඝාතන කරනවා ස්ත්‍රී දූෂණ පැත්තක් ටිකක් වැඩි ගතියක් තියෙනනේ. මේවට හේතුවත් මත්ද්‍රව්‍යද? මේක තමයි මත්ද්‍රව්‍ය. මනස විකාර වෙලා තියෙනවා. ලංකාවේ දැන් ජාතිකට ඇඳුමක් තියෙනවා. ඒක මුස්ලිම් කට්ටියට සිංහල කියලා ඇඳුම් තියෙනවා. දැන් ඒ ඔක්කොම බටහිර ඇඳුම් වලට ගිහිල්ලා තියෙන නිසා මේ ගෙවල් වල සියලු දෙනා දැන් බලන්න ටී-ෂර්ට් එකක් ඇඳලා මේ කලිසමක් ඇඳාම කාටත් කාමයේ ඇති වෙනවා. කාමයක් ඇඳලා අප්පච්චි වුණත් දරුවෙක් බලාගෙන ඉන්න බෑ. ඒක මත්ද්‍රව්‍යත් පාවිච්චි කරලා තමයි යන්නේ ගේත් වලට යනකොට. ඒ නිසා මේ මත්ද්‍රව්‍යෙන් තුරන් වුණොත් මේ ඔක්කොම නැති කරන්න පුළුවන්. තවත් ඒක ගෑනු ළමයි මේ අඳින ඇඳුම් තියනව නේද? මේක ලංකාවේ අනිවාර්යයෙන්ම ගේන්න තියෙන දෙයක් තමයි මේ බටහිර හැඳුම් වලට අපි මේ වෙනත අපේ ජාතිය ඇතු. අපි ලාංකිකයෝ. වසාගත යුතු තැන් වසාගත යුතු. වසා ගන්න එක. ඒක තමයි මුස්ලිම් මිනිස්සු මේ පර්දා අනින්නේ මේ මොකට නෙවෙයි. අයාගේ මේක තව මිනිස්සුන්ට පෙන්වන්න නැතුව තමයි. ඇයි ඒ කාමයේ ඇති වෙන්නේ නැතුව තමයි ඒක දන්නේ. දැන් මේක එහෙම නෙවෙයි. යනකොට දැන් ටී-ෂර්ට් එකක් දාලා මේක ගල්සමක් දානවා කොයි ළමයා වුණත් පොඩි ළමයෙකුට ඇහෙట్లా බලනවා. මේකෙන් තමයි දැන් ඔය ත්‍රිවිල් කාරයෝ නැත්නම් රතවාන ඒගොල්ලෝ කියන ඒගොල්ලෝ බලනවනේ.
බලනකොට ඉතින් ඔය වගේ තමයි ස්ත්‍රී දූෂ වෙන්නේ. ඒක මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවනේ. ඒ මත්ද්‍රව්‍ය වලට මේක මේ වෙනවා. ඒතර අයියා දඬුවම් පැත්ත මොකද ඔයා හිතන්නේ? දැන් මේ දඬුවම් පිට අරාබි රට දඬුවම් මෙහෙ ගේන්න ඕනේ. මේ තත්ත්වෙ ඒක ගොඩ ගන්න. තමයි. ඒක තමයි හරියම මේ කියන්න ඕනේ. හොරකම් කරොත් අත කපන්න ඕනේ. හොරකම් කරොත් අත කපන්න ඕනේ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් මේගොල්ලෝ ලයිසන් නැති කරන්න ඕනේ. ළමා දූෂණයට මරණ දඬුවම තමයි දෙන්න ඕනේ. ඒ පුද්ගලයා අඳුරගත්ත ගමන් මරණ දඬුවම. ඒක මොකුත් නෑ මිනිසුන්ට පේන්න අපි අර තැනක ඇත්තටම ඉන්නේ නේ. ඇත්තට මේක අර මම කියන්නේ අර වතුරේ ගිල්ලා ඉන්න කෙනෙක් ඉක්මනට ගොඩ ඇවිල්ලා හුස්ම ගන්න තියෙන හදිස්සියෙන් මේ වගේ දෙයක් කරන්න ඕනේ. නැත්නම් අපිට රට ගොඩ ගන්න හම්බ වෙන්නේ නැහැ මේ තියෙන. ඇත්තටම අපේ පාලනේ දැනට අපිට ජනාධිපතිතුමා කෙනෙක් හොඳ ජනාධිපතිතුමා කැවිලා ඉන්නේ. ඒක දෙයා මිනිසුන්ගේ දුක් ගෙවිලි ගැන හොඳ අඳුනගත් මිනිස්සෙක් කැවිලා ඉන්නේ. මේ මිනිස්යාගෙන් අපි ප්‍රයෝජන ගන්න ඕන නම් අපි ඉස්සර මිනිස්සු හැදෙන්න ඕනේ. ජනාධිපතිට හැමදේම කරන්න බෑනේ. හැමදේම කරන්න බෑ. එයාට ගෙවල් වල වෙලා හැම ගේම චෙක් කරන්න බෑ. පාරේ කුණු දාන එක කරන්නේ මිනිස්සුනේ. මිනිස්සු. ඔව්. දැන් අපි යනවා උදේට එනවා බස් එකට යන්න කියලා එනවා. කුණු ටික දාලා යනවා බස් වලට එකේ. ඉතින් ඒක අපි කරන වැරද්දක්. බස් එකේ වාඩි වෙන්න තමයි අපිට සීට් එක තියෙන්නේ. ඒනකොට බස් එකේ සීට් එක කුරුටු ගහන්නේ අපි. ඒතර කාවුද ඩ්‍රයිවර් නෙවෙයිනේ වාඩි වෙන්නේ. අයිතිකාරය නෙවෙයි වාඩි වෙන්නේ. අපේ සීට් එක කියලා අපි හිතන්න ඕනේ. දැන් බලන්න ප්‍රයිවට් টয়ලට් එකක් තිබ්බනම් ඒ টয়ලට් එකේ ප්‍රයිවට් එක නිසා ගැට්ටත් එක රජරාව කරලා යනවා. තමගේ ගෙදර එක එහෙම කරන්නේ නැහනේ. රජයේ දේවල් අපේ දේවල් කියන එක හිතට එන්න ඕනේ. අපේ හැඟීම් වෙන්න ඕනේ. පාසලක වුණත් පුටුවක් ගන්නවා නම් ඒ ළමෙක් ඒ පාසල නැති කරන එක තමයි. ඒ නිසා අපි හැදෙන්න උගාක් දේවල් තියෙනවා. ගම්මටම හැදෙන්න ඕනේ. ගම්මටම හැදුනා නම් මේ ඔක්කොම වැරකින්න පුළුවන්. හරි එහෙනම් ගොඩාක් ස්තුතියි. කොහොම වැඩගත් කරනවා. අල්ලා බ්ලෙස් යු නේද? අල්ලා දෙවියන්ගේ පිටයි. දෙවියන්ගේ පිටයි. ඔබතුමාට මම හරි සන්තෝෂයි. මගේ වචන ටික අහගෙන ගිහිල්ලා මේ වතුර යෝජනාව හොයා දෙනවා. ඉදිරියටත් මේ වගේ තවත් කට්ටියක් මේ වගේ දෙන්න ඕන. අනිවාර්යෙන්. හරි. මට මෙතුමා ඔය ඕපන් එකට කියන මාත් එන්න. මෙතුමාත් දැන් ආම්බෙන් හම්බුනේ මේකත් තමයි මම ඔටෝමැටික් යටගම. ඔබතුමා මතක් කරා මොකද මම මේක කරන ඉතින් හැම වෙලාවෙම අනිවාර්යයෙන්ම පුළුවන් නම් ස්පිරිතාල වලට මේ වගේම කරන්න. අපි කරමු ඉස්සරහට. දැන් එන ගිල්ලේ තමයි බෞද්ධයෝ. ඕගොල්ලෝ මුස්ලිම් නේ ඕගොල්ලෝ බෞද්ධයෝ. බොහොම ස්තුතියි. දැන් බුදුරජාණන් වහන්සේ හොඳ දේවල් තමයි කියලා කිව්වේ. ඔව්. එතන ඒව පිළිපදින්නේ ඕගොල්ලෝ. අපි නෙවෙයි. නේ ඒකේ භාග්‍ය හරියාකාරට අපි මේ අර පන්සලේදී කියපු දේවල් අපි ගත්තා. නේද සහෝදරය අපි පන්සලේදී කතා කරා. ඇත්තටම මේ ඉතිහාසය මේ බුද්ධ ආගම මේ බෞද්ධකම ඕගොල්ලන්ට තිබ්බනම් මේක ඕගොල්ලෝ කොච්චර රකියද කියලා. අපි කතා වුණා නේ. අපි ආවල් නෑ මුස්ලිම් මිනිස්සුත් එක්ක හොඳ විශ්වාසයක් තිබුණු නිසා තමයි මේ රජුරුවගේ කාලේ මුස්ලිම් කට්ටියට හොඳ තැනක් දුන්නේ. නැත්නම් ඒගොල්ලෝ යවනවා අපි වෙලඳාම අපි මිනිස්සුනේ. වෙලඳාම ආපු මිනිස්සු අපිව නවත්තගත්තා. ඕගොල්ලෝ ගෑනු දෙන්න. ගෑනු දීලා අපිව සංකරා කරේ. ඒකට වඩා මොකද? ඔව්. දලදා වංශෙත් ඉතින් රැකගත් අවස්ථාව තිබ්බනේ. ඔව්. දමිලා ඒකතු රැකගත්තා නේද? අපි සිංහල විතර නේ. ඒ නිසා අපි එකට හිටපු ජාතිය. සහෝදරය මොකද්ද දෙකට තුන දානවා කියලා කියන්නේ? ටී දෙක දෙකක් කරන් කප් තුනකට දාගන්නවා. ඒකට මොකද්ද කියන්නේ දෙක කප් ටී දෙකක් කප් තුනකට. දෙක තුනට දාන්න. ඔව් දෙක දෙකට තුනට දාන්න. ඇයි? පොඩ්ඩවර හින්දා. කම්බිලියම් වගේ ටී එකක් වෙනවනේ. ඒකට ඉතින් ඒක සාමාන්‍ය ගාන්න. ගාන්න. තව ටිකකින් ආයෙත් බොනවා. අඩු කරලා නේ. දෙක තුනට කරලා දාන්න. ගොඩක් අය දැන් ඉවරලා පුරුදු වෙලා. එතකොට මේ දෙකේ ගාන ගන්න. තුනක් බොනවා. එන මිත්‍රෝනේ අපි පොඩි හමුවීමක් මේ ටවුන් එකේ නම මොකක්ද සහෝදරනේ මෙතන කියන්නේ වෙලම්බඩ නේ වෙලම්බඩ කියන්නේ ලස්සන ගමක් නේ ඉස්සර බලන්න හොඳ ලස්සන ගමක්. ඉතිහාසයක් තියෙන ගමක්. මේ තමයි කන්දි විහාරේ කන්දි දේවාලය. ඔව්. කන්දි දේවාලේ ඊට දෙන පෞරාණික තැනක් නේ කන්දි දේවාලය. ඉතින් ලොකු පිරිසක් එනවා ලංකාවේ හැම පැත්තකින්ම එනවා. ඊයේ දවසේ ගියා දේවාලෙට ලංකාවේ හැම තැනකින්ම එනවා කන්දි දේවාලෙට. ඉතින් පෙරහැරක් පවත්වනවා. හොඳ ඉතින් එතනට මෙතන ඉඳලා පොඩි දුරක් තියෙනවා. මෙතන ටවුන් එක සාමාන්‍ය මුස්ලිම් අය ඉන්නවා. වටේට හැම ගමක්ම සිංහල. ටවුන් එක වැඩි නියෝජනයක් කරන්නේ මුස්ලිම් අය. සහෝදරකමක් තියෙනවා මුස්ලිම් ජනතාවත් එක්ක අපි. ඒ සෝදත්තේ ගොඩක් වටිනවා නේ. ඒතර ලංකාවේ මුස්ලිම් වල තියෙන සුහදව ජීවත් වෙනවනේ නේ. කොහොම ගැටලුවක් නැහැ නේ. හැම දෙනාම ඉන්නවා නත්තර. ඔව්. ඉතින් ගොඩක් වැදගත් වෙන මේ සාකච්ඡාව කමුවේකට පස්සේ තමයි පොඩ්ඩක් පවස නිවා ගන්න ආවේ නේද? එහෙනම් අපි තව ගමන තියෙනවනේ ඉස්සරහට.